Syukran. අයිබෝන් වාසනාවන්. ඉතින් ඔන්න අද සිකුරාදා. හරි විශේෂ දවසක්. අ, අද විශේෂ වැඩක් සිද්ධ වෙනවා. සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගෙන. හරි. සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගෙට ටිකක් අමාරු ගණේ. හරි වැඩිපුර ප්‍රශ්න එන්නේ මොන වගේ පාඩම් වලින්ද කියලා සාමාන්‍ය ගුරුවරු විදිහට හරි ඕනම ගුරුවරයෙක් එක දන්නවා. හරි ඉතින් මේ පාඩම් අනිවාර්යෙන්ම භාවනා කරගන්න ඕනේ. හරි ඒතකොට තමයි සාමාන්‍ය පෙළට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හරි ඒ නිසා මේ විශේෂ වැඩ අද තියෙනවා. මෙතන සම්බන්ධ වෙලා ඉන්න සමහර අපි අලුතෙන් 11 සම්බන්ධ වෙන ළමයි ඉන්නවා නම් ඒ කියන්නේ අලුත් 11 ළමයි හිම ඉන්නවා නම් ඒ කට්ටිය කලබල වෙන්න එපා. ඒ කට්ටියත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම සමහර ළමයිට කිව්වා පුළුවන් ඒකටත් එන්න කියලා. හැබැයි ඒකට මම දුන්නේ Zoom link එකක්. YouTube link එකක් දුන්නේ නැහැ. YouTube link එක හරහා රෙකෝඩින් එකක් යනවා. ඒ රෙකෝඩින් එක ලයිව් සම්බන්ධ ළමයි ටිකුත් ඉන්නවා. ඒ වගේම ඒ රෙකෝඩින් එක පස්සේ බලන්න පුළුවන් ළමයි ටිකුත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඊතර සම්බන්ධ වෙලා ඇති. හරි. හරි ඉතින් කොහොම හරි කමන්නේ. වැඩේ පටන් ගන්න තියෙන්නේ. සාමාන්‍ය ටිකක් අද අමාරු පන්නේ. හරි. ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. විශේෂයෙන් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව තමයි අද ටිකක් මූලික කරගන්නේ. මොකද අපි ගොඩක් ළමයිට අමාරු මේ භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව. හරි ජීව විද්‍යාව පාඩම් මෙච්චර අමාරුවක් නෑ. හැබැයි අපි ඒවත් ආවරණය කරනවා. හරි මෙච්චර කාලයක් ආවරණය කරගෙන ආවා. හරිද අපි මේ පාර විභාගීය ළමයිට අපි මාස 3කට කලින් ඉඳන් තමයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන ආවේ. මාස 3කට කලින් තමයි සිලබස් අවසන් කරේ. ඉතින් එහෙම කළා සතිය දවස් 2 ගානේ හරි සතියට පැය 7කට වඩා වැඩි ප්‍රමාණයක් එයාලා වෙනුවෙන් වැඩ කරා. ඉතින් ඒක තවත් අත්හරින්නේ නැහැ අවසාන මොහොත වෙනකන්. අර පේපර් එක අතට එනකන් එයාලා වෙනුවෙන් මම ඉන්නවා. ඉතින් අදත් විශේෂ වැඩක් තියෙනවා. ටිකක් අමාරු වන්නේ ප්‍රශ්න ටික අද සාකච්ඡා ගන්න සූදානම් පිට තමයි ඉන්නේ. ඉතින් ළමයි ටික සම්බන්ධ වෙලා ඉන්නේ. සහ ලයිව් සම්බන්ධ වෙන පුළුවන් කට්ටිය ලයිව් සම්බන්ධ වෙලා අනිත් කට්ටිය රෙකෝඩින් බලන්න. ඒක ප්‍රශ්නයක් නෑ. රෙකෝඩින් දෙනවා හැමෝටම. හරි. හරි. ඉතින් මේ වැඩේ පටන් ගමු. හරි. දැන් මෙතන අලුත් 11 වසරේ ළමයි කීප දෙනෙකුත් ඇති. එයාලා කලබල වෙන්න එපා. එයාලටත් තියෙන පාඩම් තියෙනවා. ඒවත් එයාලත් අවර්ණි කරගන්න ප්‍රශ්න නැහැ. ඉතින් එයාලා තව අවුරුද්දක් තියෙනවා ඔලුල් විභාගෙට. හැබැයි ඉතින් මේ පාර විභාගෙලි ළමයිට තව තියෙන්නේ දින කිහිපයයි. හරි දින කිහිපයයි කියලා කියන්නේ ඇත්තම කිව්වොත් දින කිහිපය සතියක්වත් නැහැ. හරි සයන්ස් ප්‍රශ්න පත්‍රය නම් තියෙන ලබන සතියේ. එතකොට ඒ වෙනකොට සියල්ල සූදානම්. හරි හරියටම සතිය තියෙන සයන්ස් පේපර් එකට. හරි ඉතින් වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි. හරි සවුන්ඩ් වල ප්‍රශ්න නැහැ. හොඳ සවුන්ඩ් පහේ පැහැදිලිව ඇහෙනවනේ. මට පොඩ මැසේජ් එකක් දාන්න අපි Zoom එකේ ඉන්න ළමයි. YouTube එකේ ඉන්න ළමයිට එහෙම අවුලක් නැහැ. ඒ කට්ටියට මං හිතන්නේ හරි YouTube live එකක් මේ වෙනකොට යනවා. හරි. එයාලට ඒ සවුන්ඩ් එකේ විදිහටම මං හිතන්නේ ඇහෙනවා, පේනවා, දැනෙනවා හැමදේම ඇති ඈ. මං එහෙම විශ්වාස කරනවා. හරි වැඩේ පටන් ගමු. මම ලස්සන ගානක් හදන හැටි කියලා දෙන්නම් ඔයාලට. අපිට හිතන්නකෝ දැන් අපිට සර්වගේ චලිතය පාඩමේ අපිට කිසියම් චලිතයක් ආශ්‍රිතව දෙනවා අපිට මේ චලිත ප්‍රස්තාරයක් දෙනවා. මේ චලිත ප්‍රස්තාරය ඇසුරෙන් අපෙන් අහනවා වෙනස්ම ආකාරයේ චලිත ප්‍රස්තාර. උදාහරණ කිව්වොත් එහෙම විස්ථාපන කාල ප්‍රස්තාරයක් දීලා අපෙන් අහන්න පුළුවන් ඒ විස්ථාපන කාල ප්‍රස්තාරයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්තාරය මොකක්ද කියලා. අර සුපිරිපන්නේ ප්‍රශ්නයක්. දැන් මගේ කුරුඳුවත් ළමයිට මේ ප්‍රශ්නේ මම කරා. හැබැයි මගේ ගාල්ලේ ළමයිට මේ ප්‍රශ්න මම කරේ නැහැ. ඒ නිසා හැමෝම වෙනුවෙන් මේ ප්‍රශ්න ආයෙසරක් මම සාකච්ඡා කරලා දෙනවා. ඉතින් ඒකම ප්‍රශ්න දෙපාරක් සාකච්ඡා කරගෙන ඒ ළමයිට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද විෂය කරුණු හොඳින් අවධානය කරගන්න පුළුවන්. හරි වැඩේ පටන් ගමු නම් වැඩි කයිවරව අවශ්‍ය නැහැ. මම පේපර් එක ස්ක්‍රීන් ෂෙයාරින් කරන්නම්. මෙන්න මේ ප්‍රශ්නේ. හොඳට බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපි කරන්න ඕනේ. හරි. 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 බලන්න මෙන්න මේ ප්‍රශ්නේ දීලා තිනවා. විස්ථාපන කාල ප්‍රස්තාරයක්. හරි හොඳට බලන්න විස්ථාපන කාල ප්‍රස්තාරයක් දීලා තියෙනවා. මේ විස්ථාපන කාල ප්‍රස්තාරයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්තාරය මොකක්ද කියලා අහනවා. දැන් ඇත්තම ගොත් මේ වගේ සීනි බෝල ගණන් හදන අපේ ළමයිට සමහර ගුරු ගොඩක් සීනි බෝල ගණන් හදනවනේ. ඒ කට්ටියට මෙච්චර ලොකු සංකීර්ණ ප්‍රශ්න නෙමෙයි යාලා ගාව තියෙන්නේ. කිසියම් චලිතයක් දීලා ඒ චලිතයට දාලා විස්ථාපන කාල ප්‍රස්තාරය වන්නේ නැත්නම් ඒක ඇසුරෙන් එහි ප්‍රවේගය වන්නේ. ඒ වගේ නිකන් සරල ප්‍රශ්නයක් තියෙන්නේ. මේක ඊට වඩා සංකීර්ණයි. හරි මේ ප්‍රශ්නේ වලට පේනවා. හැබැයි මේ තියරි හොඳට දන්න ළමෙක් නම් මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඒ ළමයට තප්පර 5ක් යන්නේ නැහැ. හැබැයි මේ තියරි විස්තර කළ දෙන්න මට පොඩි වෙලාවක් යනවා. ඉතින් ඒක නිසා කලබල වෙන්න එපා. ඒ වෙලාව අරගෙන මම මේක කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න කියලා දෙන්න යන්නේ. හරි දැන් බලන්න මේ තියෙන්නේ y අක්ෂය විස්ථාපනය. x අක්ෂයෙන් තියෙන කාලය. හරි. දැන් මේ ප්‍රශ්නේ ඇසුරෙන් සාමාන්‍ය විභාගයට එන්න පුළුවන් චලිත ප්‍රස්තාරයක් ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්.
හරි. ඒ නිසා හොඳින් මේව ආවරණය කරගන්න. ඉතින් මම නොකියවා කියන්න එපා. හරි. හරි. දැන් මේ ප්‍රස්තාර වලට පේන්නේ නැද්ද මේ මෙතන කිසියම් බෑවුම් සහිත කලාපයක් තියෙන්නේ. හැබැයි මෙතන තියෙන සරල රේඛාවක්. ආයේ මෙතන බෑවුමක් තියෙන්නේ මේ. හැබැයි මේ පැත්තට කන්ද වගේ බෑවුම තිබ්බට මේ පැත්තට තියෙන පල්ලම වගේ බෑවුමක්. හරි හොඳින් මතක තියාගන්න ඕන මම පොඩි කෙටි ක්‍රමයක් කියලා තියෙනවා. හරි පොඩි කෙටි ක්‍රමයක් කියලා තියෙනවා. ඕක බලා ගන්න. හරි. දැන් ඔයාලට පේනද මේ ප්‍රස්තාරයේ බේම් මෙතන කන්ද වගේනේ බෑවුම තියෙන්නේ. මෙතන කන්ද වගේ අනිත් පැත්තට පල්ලමක් මේ. එහෙනම් ඔයා බේම් එක මත තියන්න. අනුක්‍රමණයක් හොයනකොට ප්‍රස්තාරයක කන්ද වගේ තැනක් තිබ්බොත් අනුක්‍රමණයේ ධන. හඳුනාගන්න තියෙන අනුක්‍රමණය ධන. දැන් මේක කෙටි කාලේ මතක තියාගෙන යන්න. පල්ලමක් වගේ තැනක් තිබ්බොත් හරි මෙහෙම පල්ලමක්. අනුක්‍රමණය ඍණ. හරි පල්ලමක් තිබ්බොත් අනුක්‍රමණය ඍණ. දැන් හිතන්න ප්‍රස්තාරයක අනුක්‍රමණය හොයන්න දැන් මට දෙනවා. ප්‍රස්තාර මෙන්න මෙහෙම තියෙන්නේ. කොහොම තියෙන්නේ. ඔයාලට පේනවද මේ හරියේ කඳු ගතියට වඩා මේ හරියේ කඳු ගතිය වැඩි නේද? හැබැයි කන්දක් තියෙන. කන්දක් නම් අනුක්‍රමණය ධන. අර කන්දක් නම් අනුක්‍රමණය ධන. ෂුවර්. හැබැයි ඔයාලට පේනවා මේ හරියේ තියෙන කඳු ගතියට වඩා මේ හරියේ කඳු ගතිය වැඩි. එහෙනම් මේ හරියේ තියෙන අනුක්‍රමණයට වඩා මේ හරියේ අනුක්‍රමණය ලොකුයි. පොඩි කැටි ක්‍රමයක් හරි. අර අනුක්‍රමණ හොය ඉන්න ඕනේ නැහැ. මේක එකපාරේ අවබෝධ කරගන්න. අර අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. y කණ්ඩායක වෙනස වෙද්දි x කණ්ඩායක වෙනස දැන් ඕක දන්නේ නැත්නම් ඉපරි බහට යන්නත් එපා. හරි. අර අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනස. හරි. දැන් අහගන්න මේ. දැන් මේ ඔයාලට පේනවා දැන් මේ වගේ තියෙන ප්‍රස්තාරයක්. දැන් මේක දැන් මම කියන්නේ කන්දක් නම් අනුක්‍රමණය ධන කියවනේ. පල්ලම නම් ඍණ. මම ඒක පැත්තකින් ඉල්ල තියන්න. කන්දක් නම් අනුක්‍රමණය ධන, පල්ලම නම් අනුක්‍රමණය ඍණ. අපිට අනුක්‍රමණය සඳහා පිළිතුරු එන්නේ එහෙම. හරි. හිතන්නකො කඳු ගතිය මුල් හරිය අඩුයි එන්න කඳු ගතිය වැඩි වෙනවා. කන්දක්නේ. කන්දක්. එහෙනම් අනුක්‍රමණය ධන තමයි ඈ. හරි අනුක්‍රමණය ධන තමයි ෂුවර්. කන්දක්නේ අනුක්‍රමණය ධන. හැබැයි මේ හරියේ කඳු ගතිය අඩුයිනේ. එහෙනම් ධන ගතිය අඩුයි. මං චූටි ධන එකක් ලියනවා. හැබැයි මේ හරියේ කඳු ගතිය වැඩිනේ. එහෙනම් අනුක්‍රමණය ඒ හරිය වැඩි. මං ලොකු ධන එකක් ලියනවා. ධනනේ කොහොමද කන්දක්නේ. දැක්කද? එහෙනම් මේ හරිය අනුක්‍රමණයට වඩා මේ හරිය අනුක්‍රමණය වැඩි. හරි. දැන් මේ මෙහෙම තිබ්බ බැරි වෙලා හරි. ඔහොම තියෙනවා. ඔයාලට බලන්න මේ ප්‍රස්තාරයේ හැඩය මේ හරියේ කඳු ගතිය හොඳටම තියෙනවා. මේ හැඩය යන කඳු ගතිය අඩු වෙනවා. දැක්කද? කන්දක්නේ. මොනවා වුණා කන්දක්. එහෙනම් කන්දන අනුක්‍රමණය ධන. හැබැයි මේ හරියේ තියෙන ධන ගතියට වඩා මේ හරියේ ධන ගතිය අඩුයි. දැක්කද? මේ හරියේ තියෙන කඳු ගතියට වඩා මේ හරියේ කඳු ගතිය අඩුයිනේ. එහෙනම් මේ හරියේ තියෙන අනුක්‍රමණයට වඩා මේ හරියේ අනුක්‍රමණය අඩුයි. ෂෝට් ක්‍රමයක්. හරි. එකපාර නිකන් ලාවට නිකන් අර ෂෝට් අර පොඩි අර ජංගල් පාරක් දාගෙන අර අනුක්‍රමණය ඇසුරෙන් යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රස්තාරයේ මෙහෙම සරල රේඛාවක් නම් හරි සරල රේඛාවක් තියෙන මෙහෙම තිරස් පැත්තට නම් එහෙනම් x අක්ෂයට සමාන්තර තිබ්බොත් මේක අනුක්‍රමණය බිඳුවයි. ඒක ඔයාලා දන්නවා දැන් මේ වෙනකොට. හරි. ඒක අනුක්‍රමණය හොවද්දි y කණ්ඩායම් කිසිසේන බිඳුවයි කියලානේ. ඒතර ඒක x කණ්ඩායම් වලින් බෙදුවට පස්සේ උත්තරේ බිඳුවේ බෙදීම කිසියම් ඉලක්කම කියන්නේ බිඳුවම තමයි. හරි. මේව ඇතිතරම් මම පන්ති වල හදලා දීලා තියෙන අනුක්‍රමණය ඇසුරෙන්. හරි. අර අනුක්‍රමණය කියන්නේ මොකක්ද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. හරි ඩෙල්ටා y කියන්නේ මොකද්ද? y කණ්ඩායක වෙනස. කොහොමද වෙනසක් ගන්න? අවසාන ඉලක්කයෙන් ආරම්භ ඉලක්කම අඩු කරලා. ඉතින් මේකේ අවසාන ඉලක්කවත් මේක ආරම්භ ඉලක්කම තේ මට්ටමනේ තියෙන මේ. y පැත්තෙන් බැලුවම එකම මට්ටමනේ තියෙන අවසානේ මෙතන ආරම්භය මෙතන එකම තියෙන එකම මට්ටමේ. ඊට පස්සේ y කණ්ඩායක වෙනස බිඳුවයි. ඊට x කණ්ඩායක වලින් බෙදුවට බිඳුව කීයෙන් බෙදුවත් උත්තරේ බිඳුවයිනේ. ඉතින් ඒක ඉතින් අනුක්‍රමණය බිඳුවයි. හරි. දැන් ඕක ඔළුවේ තියෙනවා. දැන් මේක ප්‍රස්තාර. හරි මේ ප්‍රස්තාර. හරි මේක ඔළුවේ තියෙන්න ඕනේ. දැන් බලන්න කරන වැඩේ. දැන් ඔයාලා ප්‍රශ්නේ තියෙනවනේ. මෙන්න මෙහෙම තියෙන්නේ. හරි. ඔයාලට වෙනවා මේ ප්‍රස්තාරයේ මේ මුල් හරියේ. හරි ප්‍රස්තාර මෙන්න මේ මුල් හරියේ අනුක්‍රමණය ධන. හරි. මෙතන අනුක්‍රමණය ධන. මේ හරිය අනුක්‍රමණය අඩේ ඒකත් ධන. හැබැයි ඔයාලට පේන්නේ මේ බෑවුන් දෙක සමානයි නේද? එහෙනම් ෂුවර් එකට අනුක්‍රමණය ධන අනුක්‍රමණය ධන ඒ ධන අගයන් දෙක සමානයි. මොකද මෙතන බෑවුම තමයි මෙතන කඳු ගතියම තමයි මෙතනක් තියෙන්නේ. මේ කඳු ගතිය වැඩි හෝ අඩු නැහැනේ එකම කඳු ගතිය තියෙන්නේ. හැබැයි මෙන්න මෙතන තනිතලාවක්. තනිතලාව අනුක්‍රමණය බිඳුවයි. මෙතන පල්ලමක් තියෙන්නේ. පල්ලම කියන අනුක්‍රමණය ඍණ. එහෙනම් ඔයාලට පේනවා විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මොකද ලැබෙන්නේ? ප්‍රවේගය. එහෙනම් මේ හරිය ප්‍රවේගය අනුක්‍රමණය ධනනේ. එහෙනම් ප්‍රවේගය ධන. එහෙනම් මෙතන ප්‍රවේගයක් ධන. මෙන්න මෙතන මැද ප්‍රවේගය බිඳුවයි. ඒ ඉතින් අනුක්‍රමණය බිඳුවයිනේ. විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය ලැබෙන මොකද්ද? ප්‍රවේගයනේ.
ඇයි බං විස්ථාපනයේ බෙදීම කාලයනේ බං. ඇයි y කණ්ඩාංක වෙනස කියන්නේ විස්ථාපන, x කණ්ඩාංක වෙනස කියන්නේ කාලය. ඉතින් විස්ථාපන කාලය කියන්නේ ප්‍රවේගය. හරි. ඉතින් එහෙනම් මෙතන මට වෙන අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් ෂුවර් එකට මෙතන අනුක්‍රමණය ධනාගයක්, මෙතනත් අනුක්‍රමණය ධනාගයක්. හැබැයි ධනාගයන් දෙක සමානයි. හරි. මෙතන අනුක්‍රමණය බිඳුවයි. මෙතන අනුක්‍රමණය ඍණ. එන උත්තරේ වෙන්න බලන්න. මුල් කාලේ අනුක්‍රමණය ධනාගයක්. ඔව් මෙතන තමයි බිඳුව. මේ පැත්තට ධන, මේ පැත්තට ඍණ. අපි එක දන්නවා. එහෙනම් මෙතන අනුක්‍රමණය ධනාගයක්, මෙතන අනුක්‍රමණය බිඳුවයි, මෙතන අනුක්‍රමණය ධනාගයක්. එහෙනම් ආපසු එන පහළට එනකොට වෙන අනුක්‍රමණය ආයේ ඍණ. දැක්කද? එහෙනම් මේ ප්‍රස්ථාරය තමයි. හරි. එහෙනම් මේ විස්ථාපන කාල ප්‍රස්ථාරට දාලා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. හරි. එහෙනම් ඔක තමයි තාම සරලයි. හොයා ගන්න පුළුවන්. මට පේන හැටි මෙතන අනුක්‍රම සරල රේඛාවක් නිසා අනුක්‍රම නිසා ධනාගය තියෙන කන්දක් නිසා එහෙනම් මෙතන අනුක්‍රමණය ධන. එහෙනම් මෙතනත් අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් මෙන්න එතන. එහෙනම් ඒකට දාලා මෙන්න මෙතන අදාළ එක මෙන්න තියෙනවා අනුක්‍රමණය ධන. එහෙනම් මෙතන අනුක්‍රමණය ඍණ. මොකද පල්ලමක්. එහෙනම් අනුක්‍රම අනිවාර්යෙන් ප්‍රස්ථාර ඍණ පැත්තේ තියෙන. එහෙනම් මේතන තමයි ප්‍රවේගය ලකුණුලා තියෙන්නේ. මේවා සරල රේඛා නිසා මෙතන මෙතන අනුක්‍රමණය එක මගයක් ඒ නිසා මට පේනවා මෙතන එක මගයක් තමයි සරල රේඛාවෙන් ලකුණු වෙලා තියෙන්නේ. හරි. එහෙනම් මේක තමයි අදාළ ප්‍රස්ථාරය. හරි. හරි දැන් මෙන්න මේක අපේ පොඩ්ඩක් 11 වසර ළමයිට තියෙන එකක්. 10න් 11ට ආපු ළමයි මේකේ ඉන්නවා නම් ඒ ළමයි මේ ප්‍රශ්න ගැන ලොකුවට හිතන්න එපා. මම මේ ප්‍රශ්නේ ඉක්මනට කියලා දෙන්නම්. ලොකු දෙයක් නෙමෙයි. හරි ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය මෙන්න මේක ටිකක් 11 වසරේ තියරි ඉගෙන ගත්තොත් විතරයි වාට මේ පාඩම කරගන්න පුළුවන්. හරි. හැබැයි මේ පාර විභාගයේ ළමයිට මම පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. මේ ට්‍රාන්සිස්ටර් එක සංකේතයක් මතක තියාගන්න විදිය. අපේ සිලබස් එකේ තියෙන හොඳින් මතක තියාගන්න ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් තියෙනවානේ. එකක් PNP ට්‍රාන්සිස්ටර් අනික NPN ට්‍රාන්සිස්ටර් කියලා. දැන් ඔයාලා ඒක මේ වෙනකොට දන්නවා. හරි දන්නවා කියලා නම විතරයි දන්නේ කියලා මම දන්නවා. හරි. හරි දන්නවා කියලා නම විතරයි දන්නේ. ඒක මම දන්නවා හොඳටම. හරි NPN සහ PNP සර් වර්ග දෙකක් තියෙනවා. හරි හරි සර්. ඒක තමයි සර්. හරි එච්චරයි. හරි. මම දැන් දුබලගේ හැටි. දැන් ඔන්න බලා ගන්න. හරි හොඳින් බලා ගන්න. හරි. ඔන්න ට්‍රාන්සිස්ටර් දෙක එකක් තමයි මම මේක මකන්නම්. මේ කෙටි ක්‍රම පොඩි ෂෝට් කෑලි හරි සටහන් කරගන්න හරි. කන්දන්න අනුක්‍රමණය දාන පල්ලමන්න රින තැනිතලවන අනුක්‍රමණය බිඳුවයි. හරි. ඒවන් තමයි මේ ගේම් එක ගහන්න තියෙන්නේ. මෙන්න බලන්න. හරි ඊට පස්සේ ඔන්න බලා ගන්න. මම ට්‍රාන්සිස්ටර් වර්ග දෙක පෙන්නනවා ඔයාලට. එකක් තමයි PNP ට්‍රාන්සිස්ටර්. අනිත් එක තමයි NPN ට්‍රාන්සිස්ටර්. NPN. හරි. අපේ සිලබස් එකේ අපි PNP සහ NPN කියලා වර්ග දෙකක් කතා කරාට අපි ට්‍රාන්සිස්ටර් එකේ ක්‍රියාවලිය මොකක්ද කියලා අහුවොත් මෙයා තමයි වැඩිපුරම අහන්නේ. NPN ට්‍රාන්සිස්ටර්. හරි අපි දන්නවා පාස් ස්පේස් ගොඩ බලපෑම අපිට පේනවා වැඩිපුරම අහලා තියෙන්නේ. හරි NPN ට්‍රාන්සිස්ටර් ගැන විතරයි. හරි එහෙනම් NPN ට්‍රාන්සිස්ටර් PNP ට්‍රාන්සිස්ටර් එක හරි ඕනම ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුනක් තියෙනවා අපි ගන්නවා. අග්‍ර තුනයි. හරි ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුනක් තියෙනවා. එහෙනම් මම පොඩක් ට්‍රාන්සිස්ටර් එක පොඩි view එකක් අඳින්න මෙන්න මෙහෙම. හිතන්නකෝ මේ මෙහෙම තියෙන ට්‍රාන්සිස්ටරය. දැන් අග්‍ර තුන ලකුණු කරන තැන බලා ගන්න. හරි. දැන් මේක මනාක අපිට කොටස් තුනකට බෙදනවා. හරි. මේ පැත්තෙන් දාන එක අග්‍රයක්, මේ පැත්තේ එක අග්‍රයක්, අනිත් පැත්තෙන් තව අග්‍රයක්. හරි දැන් අලුතෙන් මේ 11 සරම ඉගෙන ගන්න ළමයි කියනවා යාලා බලා ගන්න. කිසි අවුලක් නැහැ. හරි. මෙන්න මේ දෙපැත්තෙන් තියෙන අග්‍ර දෙකයි මැදින් අග්‍රයයි. මේ මැද එක්කන. ඒකට සම්බන්ධ කරන එක. දැන් මේක කොටු තුනකට බෙදලා තියෙනවා. දැන් මේක NPNද PNPද කියලා මම තාම දන්නේ නැහැ. හරි. ප්‍රමාණ කරන වැඩේ බලන්නකෝ. හරි. මෙන්න මේකේ දෙපැත්තේ තියෙන අග්‍ර දෙකේ එකක් විමෝචකය. අපි එමිටර් කියලා කියනවා. එකක් එමිටර්. ඒ කියන්නේ විමෝචකය. අනිත් එක කලෙක්ටර්. කලෙක්ටර් කියන සංග්‍රාහකය. එහෙනම් එක්කෙනෙක් මොනවා හරි විමෝචනය කරද්දී අර පැත්තේ ඉන්න කෙනා ඒක සංග්‍රහණය කරනවා. විමෝචනය කරනවා නිදහස් කරනවා අනිත් පැත්තේ කෙනා එයා එකතු කරගන්නවා කලෙක්ට් කරගන්නවා මේ කලෙක්ටර් කරනවා කියන එකතු කරනවානේ හරි එහෙනම් ඉතින් එක්රැස් කරනවා එහෙනම් මෙයා එමිටර් විමෝචනය කරද්දී මෙයා ඒවා කලෙක්ට් කරනවා එකතු කරනවා මෙයා විමෝචනය කරනවා මෙයා කලෙක්ට් කරද්දී මේ දෙන්න අතර මේ ගමන් කරන්නේ ද්‍රව්‍ය පාලනය කරන්නේ කන්ට්‍රෝල් කරන්නේ මැදට වෙලා මෙන්න මෙයා එයා තමයි පාදම බේස් එක හරි එයා තමයි කන්ට්‍රෝල් කරන්නේ හරි නිකන් කරාමයක් වගේ හරි ටැප් එකේ බටේ දිගේ වතුර යනකොට කරාමෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. එහෙනම් බේස් එකෙන් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. තේරුණාද වැඩේ? බේස් එකෙන් කන්ට්‍රෝල් වෙන්නේ. හරි? බේස් එකේ තමයි කන්ට්‍රෝල් වෙන්නේ. දැන් එහෙනම් තේරුම් ගන්න E කියන්නේ මොකද්ද? එමිටර් එක. C කියලා කියන්නේ කලෙක්ටර් එක. එහෙනම් B කියලා කියන්නේ බේස් එක. ඒ කියන්නේ පාදම. හරි. ඔයාලා දැන් වැඩේ පැහැදිලි. හරි? දැන් හිතන්න අපිට ට්‍රාන්සිස්ටර් එක දීලා තියෙනවා මෙන්න මෙහෙම සංකේතයක්. හරි? ට්‍රාන්සිස්ටර් එක දීලා තියෙනවා මෙන්න මෙහෙම සංකේතයක් කියලා හිතන්න. හරි මෙන්න මෙහෙම රවුමක් දාලා තියෙනවා හොඳට බලා ගන්න
දැන් මේ ට්‍රාන්සිස්ටර් මොන වර්ගයක්ද කියලා දැන් තීරණය කරන්න තමයි කියලා දෙන්න යන්නේ ඈ. මෙහෙම රවුමක් දාලා තියෙනවා. මෙන්න මේ ඉරි කැල්ලක් ගහලා තියෙනවා. ෂුවර් ඔය ඉරි කැල්ල ගහපු තැන තමයි මේ බේස් එක සම්බන්ධ වෙන්නේ. හරි. ඔන්න බේස් එක. මේ බේස් එක සම්බන්ධ වෙන තැන. මේ සංකේත තමයි පෙන්වන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙපැත්තට ඉරි කැල්ල දෙකක් ගහනවා මෙතනින්. දාලා මෙතනින් අග්‍රය පහළට ගහනවා. මෙතනින් අග්‍රය උඩට ගහනවා. හිතන්න මේ අග්‍රේ එමිටර් එක. මේක කලෙක්ටර් එක. හරි. ඔන්න තමයි අග්‍ර දෙක ඈ. අපි දන්නේ නැහැ මොනවද මේ විමෝචනය කරන්න මොනවද මේ කලෙක්ට් කරන්න කියලා අපි දන්නේ නැහැ. හරි අපි මොනවද කියලා දන්නේ නැහැ. අනිවාර්යෙන් මෙන්න මෙයා තුලින් ධාරාව ගමන් කරන දිශාවට එයාලා දානවා ඊතලයක්. ඒ ඊතලේ දාන්නේ කලෙක්ට් එක මත නෙමෙයි. බේස් එක මත නෙමෙයි. එමිටර් එක මතමයි දාන්නේ. ධාරාව ගමන් කරන දිශාවට තමයි මේ ඊතලේ දාන්නේ. හිතන්නකෝ මේ ඊතලේ දාලා තියෙන කල මේ පැත්තට ඔය පැත්තට දාලා තිනු කියලා හිතන්න. එහෙනම් ධාරාව ගිල්ල තියෙන එමිටර් එක පැත්තේ ඉඳලා කලෙක්ට් එක පැත්තට. ඒ ගමන් කරන ධාරාව කවුද මැදේ දැන් කන්ට්‍රෝල් කරේ? බේස් එක. අර කරාමේ අරිනවා වගේ තමයි ඈ. වතුර කරාමේ අරිනකොට හොගල වතුර යනවා. වතුර කරාමේ වහනකොට වතුර පොඩ්ඩක් යනවා. ඒ වගේ තමයි මේක ඈ. උතර බලා ගන්න. හරි හොඳින් බලාගෙන හොඳින් බලාගෙන. හරි. හරි. උතර බලාගෙන මේක හරි ලස්සන කතාවක් තියෙන්නේ ඈ. හරි. දැන් මම මෙන්න මෙයාගේ මේ පැත්තට මොනවද විමෝචනය කරනවා කියලා තියෙනවනේ. ඒ විමෝචනය කරන පැත්තට තමයි ධාරාව යන්නේ. මම මෙතන බැටරි කැලි සම්බන්ධ කරලා මෙන්න මෙහෙම ඕන් හෝ වයර් එක අරගෙන මෙතෙන්ට ධනාග්‍රය දානවා. මෙතෙන් ඍණාග්‍රය දානවා. ඔන්නම සම්බන්ධ කරලා තියෙන විදිහට දැන් විදුලිය. හරි. මම තමයි විදුලිය සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් මේ ධනාග්‍රය මේ ඍණාග්‍රයනේ අපි එක දන්නවා. දිගිර කියන්නේ ධනාග්‍රය, කෙටිර කියන්නේ ඍණාග්‍රය. එහෙනම් මේ ධාරාව ගමන් කරලා තියෙන එහෙනම් මේ පැත්තට මේ තියෙන ධාරාව ගමන් කරන පැත්තම ඊතලේ දාලා තියෙන මේ මෙහෙම ආවා ධාරාව මේක දිගේ ගියා මෙන්න ධාරාව යන පැත්ත. එහෙනම් ධාරාව යන පැත්තටම මෙයා මොන හරි විමෝචනයක් කළා මේ එමිටර් එක තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් මෙහෙට විමෝචනය කරලා තියෙනවා මේ පැත්තෙන් කලෙක්ට් කරන්නේ ඒ ධාරාව යන පැත්තටම තමයි මේ විමෝචනය කරන දේ විමෝචනය කරලා තියෙන්නේ. ධාරාව මට කියන්නේ මොන ආරූපිතයිද? අපි සාමාන්‍ය ධාරාවක් සලකන්නේ මොන ආරූපිතයි කියලාද? මතකද ධාරා විදුලිය ඉගෙන ගත්තා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා නම් අන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා නම් ධාරාව ධන ආරෝපිත ධාරාවක් මේ පැත්තට ගියා වාගේ කියලා අපි කිව්ව මතකද ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ පැත්තට තමයි ධන ධාරාවක් ගියා කියලා සලකන්නේ ධන ධාරාව අපි ධාරාව සලකන්නේ ඍණ ආරෝපිතයි කියලා නෙමෙයි අපි ධාරාවක් නිකන් ධන ආරෝපණයක් වගේ සලකන්නේ ය ධන ආරෝපිතයි වගේ සලකන්නේ මොකද ඉලෙක්ට්‍රෝන ඍණාරූපිතනේ ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ පැත්තට තමයි ධාරාව යනවා කියලා සලකන්නේ. එහෙනම් ධාරාව නිකන් ධන වගේ අපි සලකන්නේ. ඉලෙක්ට්‍රෝන ඍණට විරුද්ධ පැත්තට. එහෙනම් ධන ඍණ පැත්තට විරුද්ධ පැත්තට ධන දෙයක් යනවා වගේ. එහෙනම් ඍණ පැත්තට ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යනවා නම් මේ පැත්තට එන ඍණ ආරෝපිත අංශු ටිකක් මේ පැත්තට යනවා කියලා කියන්නේ හරිය නිකන් ධන ධාරාවක් මේ පැත්තට ගියා වාගේ. අපි එහෙම තමයි සලකන්නේ. එහෙනම් මේ යන්නේ කවුද? මේ නිකන් මේ ධන ධාරාවක් කියන්නේ මම අයි කියලා කියනවා. ඒක ධන එහෙනම් ඒ ධන ධාරාව යන පැත්තට තමයි මෙයා ධන ආරෝපිත මොන හරි දෙයක් විමෝචනය කරලා තියෙන්නේ එහෙනම්. අපේ ඉලෙක්ට්‍රොනික ඉගෙනත් ළමයි දන්නවා අපි ධන ආරෝපණය සමාන කරේ මොනවාද? කුහර. එයාලා තමයි අපි පොසිටිව් පැත්ත කියලා කිව්ව මතකද? එහෙනම් මේ පැත්තේ කවුරු හරි පොසිටිව් ඉඳලා තියෙන්නේ. පොසිටිව් මොන හරි ධන දෙයක් තමයි මේ පැත්තේ විමෝචනය කරලා තියෙන්නේ. මේ විමෝචකය. ඒකට තමයි අර පැත්තේ එකතු කරන්නේ. එහෙනම් මේ පැත්තේ විමෝචනය කරලා තියෙන්නේ මේ ධාරාව යන පැත්තෙන් තමයි විමෝචනය කරලා තියෙන්නේ මොනවාද මොන හරි පොසිටිව් දෙයක්. මොකද ධාරාව ධන කියලා සලකන්නේ එහෙනම් ධන දෙයක් මොන හරි විමෝචනය කරලා තියෙන්නේ. හරි? එහෙනම් පොසිටිව් දේ තමයි මේ පැත්තෙන් කරලා තියෙන්නේ. එහෙනම් මෙයා අනිවාර්යෙන් P කෙනෙක්. දැන් එයා P කෙනෙක් කියපු ගමන් අපේ ළමයි දන්නවා මූ මොකෙද්ද කියලා. මාරුවෙන් තියෙන්නේ. එහෙනම් මෙයා P නම් මෙයා N මෙයා P. එහෙනම් මේක මොන ජාති ට්‍රාන්සිස්ටරද ඊතල මෙතන දැම්ම නම් මේ පැත්තට. එහෙනම් මේක PNP ට්‍රාන්සිස්ටරයක්. හරි PNP ට්‍රාන්සිස්ටර් අඳුර ගන්න එහෙමයි. හරි දැන් හිතන්න පරිපාක සංකේතයක් තියෙනවා මෙන්න මෙහෙම. හරි පරිපාක සංකේතයක් තියෙනවා මෙන්න මෙහෙම. රවුමක් දාලා තියෙනවා. දැන් මම පින්වදින්නකෝ හරි. රවුමක් දාලා තියෙනවා. මැදින් ඉර ගහනවා. ගාපු ගමන් මේ පැත්තට ගහමු අපි දන්නවා මොකක්ද ඒ කියලා. ඒ මොකද බේස් එක. හරි ඒ තමයි බේස් එක. හරි ගාපු ගමන් අපි දන්නවා මොකක්ද ඒ කියලා. ඒක තමයි බේස් එක. හරි. හරි ඊට පස්සේ මේ පැත්තෙන් දෙපැත්තට ඊතල දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඊතලේ එමිටර් කියලා ඉල්ල තියෙනවා. මේක කලෙක්ටර් කියලා ඉල්ල තියෙනවා. මේකේ ඊතලේ තියෙන මේ පැත්තට. එහෙනම්
ඒ පැත්තට තමයි ධාරාව ගිහිලා තියෙන්නේ. ඒ පැත්තට ධාරාව යන්න නම් මෙහෙන් තමයි ධාරාව එන්න ඕනේ. ඒ පැත්තෙන් ධාරාව එන්න නම් මෙතන තමයි ධනාග්‍රය තියෙන්න ඕනේ. අයි බං ධාරාව යන්න ධන පැත්තේ ඉඳන් මෙහෙමනේ. එහෙනම් මේ පැත්ත ඍණ වෙන්න ඕනේ. ඔහොම තමයි දැන් සම්බන්ධ වෙන්න ඕනේ එහෙනම්. දැන් මේකේ බැටරි කෑල්ලේ ධන තියෙන්නේ පහළට ඍණ උඩට. මේකේ ධන උඩට ඍණ පහළට. අයියේ ඒක තීරණය කරන මේ ඊතලෙන්. මේ ඊතලෙන් පෙන්වන්නේ ධාරාව ගමන් කරන. හරි ධාරාව ගමන් කරන පැත්ත තමයි පෙන්වන්නේ. හරි මොනවද විමෝචනය කරන පැත්ත නෙමෙයි ඒකෙන් පෙන්වන්නේ. ඒක පෙන්වන්නේ මේ ඉංග්‍රීසි අක්ෂරයෙන්. මේ එමිටර් විමෝචකය. එහෙනම් මෙහෙම මොන හරි විමෝචනය කරනවා. අපි දන්නේ නැහැ මොනවද කියලා. මේ ඊතලෙන් පෙන්වන්නේ විමෝචනය කරන පැත්තක් නෙමෙයි. ඒ ඊතලෙන් පෙන්වන්නේ ධාරාව ගමන් කරන පැත්ත. හරි අදාළ මේකෙ දිගේ ධාරාව යන පැත්ත. එහෙනම් මේක පෙන්වන ධාරාව පෙන්වලා තියෙන මේ පැත්ත. ඒ කියන්නේ කොහෙන්ද ධාරාව මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම යනවා කියලා පෙන්වලා තියෙන්නේ. එහෙනම් ඒ පැත්තෙන් ධාරාව එන්න නම් මේ පැත්ත තමයි ධනාග්‍ර වෙන්න ඕනේ. එහෙනම් මේ පැත්ත ඍණාග්‍ර වෙන්න ඕනේ. දැන් වැඩේ තේරුණානේ. එහෙනම් මේ පැත්තම ධාරාව වෙන්න. ඕන ධාරාව වෙනවා ඈ. ධන ධාරාව. ඔන්න එනවා ධාරාව. ධාරාව එහෙට එනකොට මෙයා මේ පැත්තට මොන හරි විමෝචනය කළා. මට කියපන් ධාරාව යන පැත්තට විරුද්ධ පැත්තට මොනවද ගමන් කරන්නේ? ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන නේද? එහෙනම් ඍණ දෙයක් නේද මෙයා විමෝචනය කළා තියෙන්නේ. මෙයා විමෝචනය කරගෙන ඉන්න මොන හරි ඍණ දෙයක්. කවුද ඍණාරෝපිත? නෙගටිව්. ඍණ. එහෙනම් මෙයා මට ලියන්න පුළුවන් මෙන්න මේක ඇන්දර පස්සේ. එහෙනම් මෙයා n කෙනෙක්, නෙගටිව් කෙනෙක්. හරි මෙයා බේස්. හරි. එහෙනම් මෙයා කලෙක්ටර්. ඔහොම බලා ගන්න. ඕම් බලා ගන්න. දැන් කලබල වෙන්න එපා. එහෙනම් මේ පැත්තෙන් ධාරාව වෙනවා කියලා පෙන්ලා තියෙනවා නම් ඊතලේ. එහෙනම් අපි දන්නවා ධාරාව යන පැත්තට විරුද්ධ පැත්තට මොන හරි දැන් මෙයා විමෝචන කරලා දෙනවා. අපි හොඳටම දන්නවා ධාරාව යන පැත්තට විරුද්ධ පැත්තට ගමන් කරන මොනවද? ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මොන හරි ඍණාරෝපණ වගේක් තමයි මෙයා විමෝචනය කරලා තියෙන්නේ. මට කියන්නේ ඍණාරෝපිත කට්ටිය කවුද? ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝන එලා නෙගටිව්. ඒ නිසා එහෙනම් මෙයා විමෝචන කරලා තියෙන්නේ නෙගටිව් කෙනෙක්. එහෙනම් නෙගටිව්. එහෙනම් මෙයා නෙගටිව් නම් අපේ ළමයි දන්නවා මෙයා කවුද? පොසිටිව්. එහෙනම් මෙයා නෙගටිව්. මාරුනේ තියෙන. එහෙනම් මේක NPN ට්‍රාන්සිස්ටරයක්. දැක්කද? එහෙනම් මෙන්න මේ ඊතලෙන් තමයි ටග් ගාලා අඳුර ගන්න මේක මොන ට්‍රාන්සිස්ටරද කියලා. එහෙනම් මට කියන්නේ මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මොන ට්‍රාන්සිස්ටරද කියලා බලලා කියමු බලන්න එහෙනම්. PNP එකද NPN එකද කියලා කියන්න ඕනේ ඈ. මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ PNPද NPNද කියලා බලලා කියන්න ඕනේ. බලන්න. කලෙක්ට් එක පැත්තෙන් නම් එමිටර් එක පැත්ත තමයි ඊතලේ තියෙන්නේ. එහෙනම් ධාරාව ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ උඩ පැත්තෙන්. මෙහෙන් ඇවිල්ලා තියෙන ධාරාව මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ පැත්තම හරියට ධනාග්‍රය දීලා තියෙන්නේ. හරිනේ. පරිපථය සම්බන්ධ කරලා තියෙන දේ හරියි. එහෙනම් ධාරාව පහළට එනවා කියලා කියන්නේ මෙයා විමෝචන කරලා තියෙන මේ පැත්තේ ඍණාරෝපිත මොන හරි දෙයක්. ඒ බන් ධාරාව වෙන පැත්තේ විරුද්ධ පැත්තේම ඍණාරෝපණ ගමන් ගන්න. එහෙනම් නෙගටිව් කෙනෙක් තමයි විමෝචන කරලා තියෙන්නේ. කවුද? එහෙනම් මෙයා N, එහෙනම් මෙයා P, එහෙනම් මෙයා N. එහෙනම් මේක NPN ට්‍රාන්සිස්ටර් එක. හරි එහෙම තමයි අඳුර ගන්න. මම කියන සිලබස් එක අපිට වැඩිපුර දෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් කියලා කියවනේ. සිලබස් එක අපිට වැඩිපුර දෙන්නේ NPN ට්‍රාන්සිස්ටර්. දැන් ඔන්න බලා ගන්න. හරි. ඔන්න දීලා තියෙනවා අපිට පරිපථ සැකසුමක්. හොඳට බලාගෙන මේ පරිපථ සැකසුම වෙන්න මෙතන දීලා තියෙනවාට පරිණාමකයක්. දැන් මම ඉලෙක්ට්‍රොනික පාඩම් වල මේව පරිණාමකයෙන්ම සම්බන්ධ කරලා නැහැ සමහර තැන්වල. හැබැයි ඉතින් අපි නිර්මාණාත්මක ගැටලු වල මේව අහන්න බලන්න. පරිණාමකයක් කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක. එහෙනම් පේනවා මේ ට්‍රාන්ස්ෆෝමර් එකට මේ පැත්තෙන් තමයි ප්‍රත්‍යාවත ධාරාව දීලා තියෙන්නේ. ඒ පැත්තේ දඟර ගන්න වැඩි පේනවද මේ? මේ මැද තියෙන මුදියකට තහඩු ටික මේ පැත්තේ දඟර ගන්න අඩුයි පේනවද? හරි මේ මෙතන දඟර ටික මෙතන ඉඳන් මෙතෙන්ට මැදලා තියෙනවානේ. හැබැයි මේකේ දඟර ටික ඇඳලා තියෙන්නේ පොඩි දුරක් මේ. එහෙනම් ඉතින් ප්‍රාථමික දඟරේ මේක ද්විතීයික දඟර මේක මොකද මම කරන්ට් එක මේ පැත්තේ දෙන්නේ. දීලා මේ පැත්ත තමයි කරන්ට් එක යන්නේ. මොකද පරිපථය ඇතුළට කරන්ට් එක යන්න ඕනේ. එහෙනම් මේ පැත්තෙන් කරන්ට් එක දෙන්නේ මේ පැත්තෙන් තමයි කරන්ට් එක එළියට එන්නේ. එහෙනම් පේනවා ප්‍රාථමික දඟරේ පොට ගන්න වැඩි ද්විතීයික දඟරේ පොට ගන්න අඩුයි. එහෙනම් මේක මොකද්ද? පොට ගන්න වැඩි අඩු දක්වා කියන්නේ එහෙනම් වෝල්ටේජ් එකත් වැඩි එකකින් ඉඳන් අඩු දක්වා අඩු කරන මේක අවකර පරිණාමකයක්. වෝල්ටේජ් එක අඩු කරන කෙනෙක්. ඒක තමයි මේ කියලා තියෙන්නේ. මෙහි අවකර පරිණාමකයට කියලා දීලා තියෙන එක තමයි. කීයද 12 වෝල්ට් ප්‍රත්‍යව ධාරාව. එහෙනම් මෙතන දීලා තියෙන කොච්චරද? මේ මෙතන දීලා තියෙන 12 වෝල්ට්. හරි මම මේ පරිපථය අඳිනවා දැන්. ඔන්න බලා ගන්න. මේක ඇඳලා පස්සේ මට ගාන හදාගන්න ලේසියි. එසා ඔන්න මම මේක වලට ඇඳලා දෙනවා. හරි? මේක ඔයාලට මම ඇඳලා දෙනවා. හරි? හරි වැඩේ හරිද? දැන් ඔය YouTube එකේ chat එකේ ඉන්නේ උන් ආතල් ගන්න හදන්න එපා. කෙලින්ම මම රිමූව් කරලා දානවා. හරි? මම දන්නවා මේ කවුද ඔය වෙන වැඩ කර කර ඉන්නේ කියලා.
මට chat එක off කරන්න පුළුවන්. මම chat එක off කරන්නේ නැත්නම් ප්‍රශ්නයක් තිබ්බොත් ළමයිට අහන්න පුළුවන් වෙන්න හරි. ඒ නිසා මේ YouTube එක live වෙන කට්ටිය හොඳින් මතක තියාගන්න. වැඩි සද්ද බත් දැම්මම මම අයින් කරලා දානවා හරි. මට කෙච්චර දෙයක් නෙමෙයි. මම chat එක off කරලා නැත්තේ ඒකයි හරි. නිතර මම chat එක off කරනවා. හරි වෙන වැඩ කරන්න බෑ. ඔය ඉගෙන ගන්න ළමයි chat එකේ පැත්ත බලන්න එපා. ඒ කට්ටිය YouTube එකේ පැත්ත බලන්න. ඔය ඉගෙන නැති උන් තමයි chat කර කර ඉන්නේ. හරි. ඕවා බලන්න දැන් වෙලාවක් නැහැ හරි. අද මේක ඉවර කරගන්න ඕනේ. අය බලන්න වෙලාවල් නැහැ. හරි. ඕන බලා ගන්න වැඩේ හරිනේ. දැන් මම පරිපත්‍ය අඳිනවා මෙන්න මෙහෙම. ඔන්න බලන්න මම පරිපත්‍ය අඳිනවා. හරි. කොමගේ මකන කෑල්ල. මොහොතක් නැදී සිටින්න. හරි. ඕන බලා ගන්න ඈ. දීලා තියෙනවා මේ පැත්තෙන් පරිණාමකය. මේ පැත්තේ පොට ගන්න වැඩි වෙන මුදියාකලට ටික මේ පැත්තේ පොට ගන්න අඩුයි. මේක ප්‍රයිමරි එක මේක සෙකන්ඩරි එක. එහෙනම් ප්‍රාථමික දංකරේ පොටවල් ගන්න ද්විතීක දංකරේ පොටවල් ගන්න මට වැඩක් නැහැ. ඒක දීලා තියෙනවද කියලා මම දන්නෙත් නැහැ. හරි. බලමු දීලා තියෙනවද කියලා. දීලා තියෙනවද? ඒවා දීලා නැහැ මට දීලා වැඩකුත් නැහැ. හරි. හරි. ප්‍රාථමික දංකරේ දීලා තියෙනවා වෝල්ට් 12ක්. මේ ප්‍රත්‍යත ධාරාව හරි 12යි වෝල්ට් දීලා තියෙනවා. ප්‍රාථමික දංකරේ වෝල්ට් 12ක් දීලා තියෙනවා. හරි. ද්විතීක ද්විතීක දංකරේ එළියට එන්න ඕන කිසියම් වෝල්ටේජ් එකක් එන්න ඕන. අපි දන්නේ නැහැ කීයද එන්න ඕන කියලා. හරි. හරි. මම දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න බලන්න මෙතන ට්‍රාන්සිස්ටර් එක ඇඳලා තියෙනවා මෙන්න මෙහෙම. මේ ට්‍රාන්සිස්ටර් දැක්ක ගමන් අපි දන්න දැන් මොකක්ද වර්ගය කියලා ඈ. මේ ට්‍රාන්සිස්ටර් එකේ වර්ගය මොකක්ද කියලා අපි දැක්ක ගමන් දන්නවා මොකක්ද කියලා. මට මේ පැත්තට වෙන්න දෙන්න. අර දැක්ක ගමන් දන්නවද මේක මොකක්ද වර්ගය කියලා. හරි. එන මැද තියෙන බේස් එක. මේ පැත්තේ තියෙන කලෙක්ටර් එක. මේ පැත්තේ තියෙන එමිටර් එක. ඊතලේ දාලා තියෙන්නේ මේ පැත්තට දාලා තියෙන්නේ. එමිටර් එකේ මොන හරි දැන් විමෝචන කරද්දී ඒ පැත්තේ විරුද්ධ පැත්තම ධාරා වෙන්නේ. එහෙනම් ධාරාව ධන නම් විමෝචනයේ තියෙන ඍණ ආරෝපිත මොන හරි ඍණ නම් මෙයා ඍණ එහෙනම් n p n එහෙනම් හරි. හරි මතකද මම කියව ක්‍රමේ. අර අඳුර ගන්න ක්‍රමේ දැක්කද මම කිව්වා. හරි සරලයි මේක අඳුර ගන්නේ. මේ පැත්ත නම් මේ පැත්තට තමයි ධාරාව කියලා. මේ ධාරාව යන පැත්තට ඊතලේ දානවා කියේ මීටර එක මත. එහෙනම් මෙහෙම ධාරාව යනවා නම් ධාරාව ධනනේ. එහෙනම් විරුද්ධ පැත්තට මොන හරි ගිහිල්ලා මෙයාගේ. එහෙනම් විරුද්ධ පැත්තට යන කවුද? ඍණගෙන එන්නේ. ඍණගෙන යනවා මෙයා ඍණ වෙන්න ඕනේ. එහෙනම් මෙයා කවුද? n. ඍණ නම් නෙගටිව් උනේ. n p n. හරි. අන්න එහෙමයි. මෙයා විමෝචනයේ මේ එමිටර් එක නම් විමෝචනය කරලා තියෙන එහෙනම් මොනවා ඍණ ආරෝපිතය. මොකද ධාරාව වෙනවා කියන්නේ මේ පැත්තරනේ. එහෙනම් ධාරාව ධනනේ. එහෙනම් ධන ධාරාව මෙහෙට එනවා කියන්නේ ඍණ මොන හරි දෙයක් මෙහෙට ගිහිල්ලා. එහෙනම් ඍණ දෙයක් තමයි යාවල තියෙන. මෙයා ඍණ දෙයක් කියනවා මෙයා ඍණ කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඍණ කියන්නේ නෙගටිව් නේ n p n. හරි. එහෙනම් ට්‍රාන්සිස්ටර් එක npn එකක් ඈ. හරි. දැන් මේ පැත්තේ මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙතන දීලා තියෙනවා කිසියම් වෝල්ටේජ් එකක්. හරි. දීලා තියෙනවා. මේ පැත්තෙන් මෙහෙම ඇවිල්ලා මේ මම මෙතන ලස්සන පරිපතයක් හදලා තියෙනවා. මේ මෙතන බල්බ් එකක් දාලා තියෙනවා. මේ බල්බ් එකේ සංකේතය. හැබැයි මෙන්න මෙතන දාලා තියෙන්නේ ආලෝක විමෝචක ඩයෝඩ් එකක්. LED එකක් කියලා කියන්නේ අපි. ඒක තමයි මෙතන තියෙන්නේ. හරි ඔතෙන් තියෙන LED එකක් ඈ. ඒතර LED ගන්න අපි දාන සංකේතය මෙන්න මේ වගේ තියෙන්නේ. ඊතල දෙක දෙපැත්තෙන් දානවා LED. හරි LED එක තමයි උතන තියෙන්නේ. පැහැදිලිනේ? හරි ඒතර ඒක ඉසෙට් කියලා සංකේතවත් කරලා තියෙනවා යාව. හරි ඉසෙට්. දැන් මෙතන ඉලෙක්ට්‍රොනික පාඩම කොට දා ගන්න ඕනේ ඈ. හරි ඊට පස්සේ දැන් අලුතෙන් මේක ලබු ළමයි පොඩ්ඩක් බලන් ඉන්න. මෙහෙම යමකුත් තියෙනවා කියලා හිතේ තියාගන්න. හරි. හරි මෙහෙම දේකුත් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා කියලා හිතේ තියාගෙන යාලා ඉන්න. අනිත් කට්ටිය හොඳට බලන් ඉන්න. හරි. එහෙනම් මේක මේ y කියන උපාංගය මෙතන x කියලා තව එකකින් දීලා තියෙනවා. එතන ඩයෝඩ් එකක් දීලා තියෙනවා. මේක ආලෝක විමෝචක ඩයෝඩ් එකක් නෙමෙයි. ඒක ඍජුකාරක ඩයෝඩ් එකක්. මොකද ඒක ඊතල දාලා නැහැ. හරි ඊතල දාලා නැහැ. ඒක ඍජුකාරක ඩයෝඩ් එකක්. ඒක අංකයක් දීලා තියෙනවා IN 4001 කියලා. හරි. හරි ඒක x. හරි. ඊට පස්සේ මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා. ටික විශාල ප්‍රතිරෝධයක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම අරගෙන මේ කෙලින්ම සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මෙතන සම්බන්ධ වෙන්නේ. ඔතන සම්බන්ධ වෙන්නේ. හරිනේ? වැඩේ හරි. ඔක තමයි පරිපතේ. දැන් අපෙන් අහන මෙන්න මෙන්න. අපේ මොන හරි අහන්න කලින් කියනවා. හොඳට අහගන්න.
ටැප් එක කරාමේ ඇරුණොත් තමයි ටැප් එකෙන් වතුර එන්නේ. හරි? ටැප් එකකින් කරාමේ ඇරුණොත් තමයි වතුර එන්නේ. එහෙනම් මෙන්න මේ ඊතලයේ තියෙන පැත්තට මෙන්න මේ B හරහා මෙහෙම ධාරාවක් ගියොත් විතරයි කරාමේ ඇරෙන්නේ. ටැප් එකේ කරාමේ ඇරුණොත් නේ බං වතුර එන්නේ උඩ ඉඳන්. ටැප් එකේ එහෙමනේ බං බටේ දිගේ වතුර එන්නේ කරාමේ ඇරෙන්න එපා. එහෙනම් මේ උඩ පැත්තේ ඉඳන් පහළට මෙහෙම ධාරාව වෙන්න නම් මේ බැටරි කැල නිසා මේ C පැත්තෙන් එන ධාරාව මෙහෙම එළ මේ ඊතල තියෙන පැත්තෙන් ඔහම යන්න නම් මෙතනින් කරාමේ ඇරෙන්න ඕනේ. කරාමේ යනවා කියන්නේ මෙතනින් ධාරාවක් යන්න ඕනේ. එහෙනම් මේ පැත්තෙන් ධාරාව වෙන්න තමයි මෙහෙන් ධාරාවක් දෙන්නේ මේ පැත්තෙන් 12 වෝල්ට් එකක් දීලා තියෙන්නේ ඒකයි. හරි? ඔහොම එනවා. එහෙනම් මේ ධාරාව මෙහෙම ආවොත් තමයි මෙතන කරාමේ ඇරෙන්නේ. හරි? මේ ට්‍රාන්සිස්ටර් හදලා තියෙන සිලිකන් වල නම් සාමාන්‍ය 0.7 වෝල්ට් වගේ දෙන්න ඕනේ. හරි? මෙතන 0.7 වෝල්ට් වගේ දෙන්න ඕනේ. ඒ 0.7 වෝල්ට් එක දෙන්න තමයි මෙන්න මේ අවකර පරිණාමකේ දාලා මේ පැත්තෙන් 12 වෝල්ට් දෙන්නේ. 12 වෝල්ට් කෙනා 0.7 වෝල්ට් අඩු කරනවා. කවුද අඩු කරන්නේ? අවකර පරිණාමකේ. 0.7 වෝල්ට් අඩු කරනවා. අවකර පරිණාමක මගින් කියන්නේ වෝල්ටේජ් එක අඩු කරන එකනේ. ට්‍රාන්ස්ෆෝමර් එකක් අවකර එකක් 12 වෝල්ට් එක 0.4 අඩු කරනවා. එහෙනම් මේ මෙතනින් එනවා 0.7 වෝල්ටේජ් එකකට තේ කරන්ට් එක. ඒක ආවොත් තමයි කරාමේ ඇරෙන්නේ. ඒක තමයි උඩින් ධාරාව එන්න පටන් ගන්න. ඕක තමයි වෙන්නේ. හරි? දැන් අපේ පළවෙනි උත්තරේ වෙන්න මෙහෙම කියනවා ඈ. ඔන්න බලා ගන්න. බලන්න මේ උත්තර ටික ගන්න විදිය නේද දැන් ඈ. පළවෙනි එක වෙන්න මෙහෙම කියනවා. ඔන්න බලා ගන්න. නෑ ට්‍රාන්සිස්ටරේ පාදමට IB ධාරාව ලැබුණු නිසා ඉසිඩිනින් ආලෝකය නිකුත් වේ කියලා කියනවා. ඇත්තද කතාව? හරි ට්‍රාන්සිස්ටරේ IB ධාරාව ලැබුණු නිසා මම කියන්නේ මෙන්න මේ B හරහා යන ධාරාවට තමයි කියන්නේ IB ධාරාව. එහෙනම් 0.7 වෝල්ටේජ් එකක් මෙන්න මේ දෙන්න අතරට ලැබුණොත් අනිවාර්යෙන් B පැත්තෙන් ධාරාව එන්න පටන් ගන්නවා. එහෙනම් මෙතන කරාම ඇරුණා වගේ එහෙනම් උඩ පැත්තෙන් ධාරාව පහළට එන්න පටන් ගන්නවා. ඔක තමයි වෙන්නේ. හරි? ඒක තමයි වෙන්නේ. හරි? පැහැදිලි වැඩේ? හොඳට බලා ගන්න ඈ. හොඳට බලා ගන්න. හරි? හොඳට බලා ගන්න ඈ. මෙන්න මෙතනින් ධාරාව ආවොත් ඒක තමයි IB ධාරාව කියලා කියන්නේ. ඔය ධාරාව මෙහෙම එනකොට යන්නේ කොහෙන්ද? මේ ධාරාව යන ඊතලේ මේ. ඔහෙන් එන ධාරාවත් හරි කමන්නේ මෙහෙන් එන ධාරාවත් හරි කමන්නේ යන්නේ බා මේ පැත්තේ. එහෙනම් මේ IB ධාරාව කොහෙන්ද යන්න තියෙන? IB ධාරාව මේ මෙහෙම ආවා. හොඳට බලන්න යන පැත්ත. මෙහෙම ආවා. මේක දිගේ පහළට ගියා. මෙහෙම ගියා. මෙතනින් එළියට ආවා. එවිලා මේ පැත්තේ යනවා. හරි? එහෙනම් මේ පැත්තෙන් IB ධාරාවක් ආවොත් තමයි උඩ පැත්තෙන් IC ධාරාව මෙන්න මෙයා. IC ධාරාව එන්න පටන් ගන්න. ඒ කියන්නේ C හරහා එන ධාරාවට තමයි කියන IC ධාරාව. හරි ඉතින් කරාමේ ඇරුණොත් තමයි උඩින් වතුර එන්නේ බං ටැප් එක දිගේ. ටැප් එකේ බටේ තියෙනවනේ බං මේ බලන්න මෙන්න වතුර බටේ. මෙන්න මචං කරාමේ. කරාමේ අරින්න එපා බං බටේ දිගේ පහළට වතුර එන්න. දැකලා තියෙනවනේ බං අර ඔහොම බටේ තියෙන මැදින් කරාමේ තියෙන්නේ. මේ කරාමේ ඇරියොත් තමයි බටේ දිගේ වතුර පහළට එන්නේ. නම් මෙතන IB ධාරාව ගියොත් තමයි මේකෙදි ගෙන්නේ. ඉතින් හරිනේ දැන් මෙතන IB ධාරාව ගියොත් මේ පැත්තෙන් IC ධාරාව වෙනවා. මේ බැටරි කැල්ල මගින් දෙන කරන්ට් එක මෙහෙම එන්න පටන් ගන්නවා. ඇවිල්ලා ඒ කරන්ට් එක මෙහෙම ගිහලා මෙයා හරහා යනවා. ඒ කියන්නේ මෙයා පත්තු වෙනවා. අවුලක් නැහැ මෙයාත් පත්තු වෙනවා. වෙයි මෙයාගේ බලන්න මේ ඊතල කැල්ල තියෙන උඩ පැත්තේ කියන්නේ මෙයා තියෙන්නේ අර විදිහ ධාරාව යන පැත්තටම නෙමෙයි. අපි කියන මොකද්ද? ධාරාව යන පැත්තටම තියෙනවනේ නේද? පෙර නැඹුරු අවස්ථාවේ මතකනේ ඩයෝඩ් එකක් දිගේ ධාරාව යන්නේ එක පැත්තකට විතරයිනේ. එහෙනම් ඒ යන පැත්තට තමයි මේ ඩයෝඩ් එක දැන් සම්බන්ධ කරලා තියෙන්නේ. අර ධාරාව යන්නේ උඩ පැත්තට නම් මේක ඊතල වගේ කැල්ල තියෙන උඩ පැත්තට. ඔහොමනේ තියෙන්නේ. මේ තියෙන ඊතල වගේ කැල්ල. එහෙනම් ධාරාව යන පැත්තටම තමයි තියෙන්නේ. එහෙනම් හරි එහෙනම් මෙයා දිගේ ධාරාව යනවා. එහෙනම් මේ එන ධාරාව IC ධාරාව මෙහෙම ඇවිල්ලා මෙයා හරහාත් මෙතෙන්ට යනවා වගේම මෙහෙම එන ධාරාව මෙහෙම ඇවිල්ලා මේ පාර දිගේ කියලා මෙයා හරහාත් යනවා. වැඩේ හරි. එහෙනම් මෙයත් පත් වෙනවා මෙයත් පත් වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශය නිවැරදි. හරි. බලන්න මේ ප්‍රශ්නයක් කියලා දෙන්න යන වෙලාව. මොකද මේ සම්පූර්ණ තියරියක් කියලා දෙන්න තියෙනවා ඒකයි. ඔන්න බලන්න ඊට පස්සේ හරි. ඊළඟට පරිණාමකයේ ද්විතීක දඟරයේ සරල ධාරාව ප්‍රේරණය වේ. යකෝ පරිණාමකයක කවදාවත් සරල ධාරාවක් ප්‍රේරණය වෙනවද? ද්විතීක දඟරේ. ඈ ද්විතීක දඟරේ සරල ධාරාව ප්‍රේරණයවද? ප්‍රාථමික දඟරේ දෙන්නේ ප්‍රත්‍යවත ධාරාවක්. එහෙනම් මෙතන ද්විතීක දඟරේ එළියට එන්නේ ප්‍රත්‍යවත ධාරාවක්. වැඩේ කියන්නේ ප්‍රත්‍යවත ධාරාව මේ මෙයා හරහා යනකොට ඒකේ අර පහළ පැත්තේ තියෙන අර්ධය කැපෙනවා. ඒ කියන්නේ අර්ධ තරංග ඍජු කරන වෙනවා. මතකනේ එක ඩයෝඩ් එකක් හරහා විතරක් යද්දි අර්ධ තරංග ඍජු කරන වෙනවා කියලා අපි ඉගෙන ගන්නේ. දැන් මේක අලුත් 11 ළමයි ටිකක් අප්‍රංශ වගේ තියවුම් වැඩි හිතන්න එපා. මෙහෙම දෙයක් තියෙනවා කියලා අපිට අවබෝධ කරගන්න විතර මේ ගාන ඉවරනකන් ඉන්න ඕක. ඊට පස්සේ අනිත් ගාන ටික හදාගන්න පුළුවන්. හරි එහෙනම් මෙන්න මෙතන මෙන්න මෙයාට දෙනකොට 12 වෝල්ට් ප්‍රත්‍යවත ධාරාවක්. ඒ කියන්නේ ප්‍රත්සාරක ඇන්දොත් මේ ධන පැත්ත ඍණ පැත්ත දෙපැත්තට තියෙන ප්‍රත්‍යවත ධාරාව දුන්නොත් මෙතන ප්‍රේරණය වෙන්නේ ප්‍රත්‍යවත ධාරාවක්ම තමයි.
හැබැයි ප්‍රත්‍යාධාරාව මෙහෙම ඉස්සරහට ඇති මේ මෙයා හරහා යන්න වෙනවනේ. ආන් එතකොට මේ ප්‍රත්‍යාධාරාවේ යටපළුව ගැලවිලා යනවා. මතකද? ඒතර උඩ කෑල්ල විතරයි. ඒතර ධන පැත්තේ තියෙන කොටස විතරයි. ඒතර ඒක සරල ධාරාවක් වෙනවා. වෙන්නේ හැබැයි මෙතෙන්දි නෙමෙයි. මෙයා හරහා යනකොට මෙතනින් පස්සේ වෙන්නේ. වෙන්නේ මෙයා පාස් වුණාට පස්සේ වෙන්නේ. හරි? අන්න ඒකයි වෙන්නේ. එතකොට මෙන්න මෙයා නිපදවන්නේ ඉස්සලාම ප්‍රත්‍යවත ධාරාවක්. හැබැයි ප්‍රත්‍යවත නිපුර පස්සේ ඒක සරල ධාරාවක් බඩ පත් වෙන එක තමයි මෙයා මගින් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රකාශයේ ලොකු නිවැරදි භාවයක් නැහැ ඒක නිසා. හරි? හැබැයි ඒ ප්‍රකාශය නම් පට්ට විතර නිවැරදි. හරි? හරි. ගන්න තුන්වෙනි එක H උපාංග ඉවත් කළ විට Z වලින් ආලෝකය නිකුත් නොවේ කියලා කියනවා. අනේ H උපාංග ඉවත් කරනවා. අන්න ඉතින් පූසෙක් රින්ගුවා මේක අසල. ඔන්න H එක ඉවත් කරනවා. H එක ඉවත් කරලා බලන්න මේ ආලෝක විමෝචක ඩයෝඩ් එක තියෙන තාම පෙර නැඹුරු අවස්ථාවේනේ. ඒ නිසා යා දිගේ කරන්ට් එක යනවා. හරි නොවේ කියලා කියන්න බෑ. හරි යා දිගේ කරන්ට් එක යනවා. හරි? ඒක ප්‍රශ්නයක් නෑ. මේ බලන්න මේ. මෙයා ඉවත් කරා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. හරි මෙයා ඉන්නේ පෙර නැඹුරු අවස්ථාවේ නම් මේ ධාරාව මෙයා දිගේ ලස්සන්ට යනවා මෙහෙම. හරි කිසි ප්‍රශ්නයක් නෑ. හරි? අන්න ඒකයි. ගෝලයක් ඇවිල්ලා. තේරෙනවනේ. මල කරදරයක් මේක. මවුස් එක හෙල්ලෙන්න බෑ. මවුස් පොයින්ටර් එක කම්පියුටරේ එහෙම යනකොට ඒකට පයින්නවා. දැන් ඔක තමයි බලාගෙන ඉන්නේ දැන් ඔය. ඊළඟට හෙම්බිරිසාල. බලා ගන්න කෝකෝ. හරි ඊළඟ බලන්න. ඉහත පරිපතියේදී ට්‍රාන්සිස්ටරයේ සංඥා වර්ධකයක් ලෙස ක්‍රියා කරන්නේ නෑ. මෙතන සංඥා වර්ධකයක් නෙමෙයි. මේ පැත්තෙන් දෙන්නේ ධාරාවක්. ඒ ධාරාව තමයි මේ පැත්තෙන් ලොකු කරලා පෙන්නන්නේ. මේක ධාරා වර්ධකයක්. හරි සංඥා වර්ධකයක් නම් අර ස්පීකරයක් වගේ හඬ තමයි වර්ධනය කරලා දෙන්නේ. ඒක තමයි සංඥා වර්ධකය කියලා කියන්නේ. මේක ධාරා වර්ධකයක්. හරි? හරි. වැඩේ හරිනේ? වැඩේ හරි. හරි? හරි. එහෙනම් මේක නිවැරදි පිළිතුර පළවෙනි එක. ඒක තමයි මෙතන ගොඩාක්ම හොඳ පිළිතුරකට තියෙන්නේ. හරි. ගන්න ඊට පස්සේ. හරි. මෙන්න දැන් අපේ 10න් 11ට යන ළමයිටත් හදන්න පුළුවන් ගානක්. අලුත් 11 වසර ළමයිටත් මේ ගාන හදන්න පුළුවන්. පරණයි හදන්න පුළුවන්. ෂෝක් ගානක් මේක. ප්‍රශ්නක 17. ප්‍රශ්නක 17 ඊට පස්සේ මම ප්‍රශ්නක 18 යනකොට පොඩි හොර ක්‍රම ටිකක් එහෙම කියලා දෙනවා ඈ. දැන් 17 දී මම කියලා දෙන්නේ 17 කියලා කියන්නේ තාමත්ම උසස් මට්ටමේ විභාගයට එන්නම පුළුවන් જાතියේ. හරි? ප්‍රශ්නය අඩංගු ඒක පාඩමෙන් අනුවරන ප්‍රශ්නයක් ගොඩ නැගෙනව තමයි ඈ. ඒ නිසා හොඳට බලන් ඉන්න මේ ලකුණු තමයි එකතු වෙන්නේ. හරි. ස්කන්ධය කිලෝග්‍රෑම් 15ක් වෙන බෝලයක්. හරි ස්කන්ධය කිලෝග්‍රෑම් 15ක් වෙන බෝලයක් 10 මීටර උස කුළුණක් මත තබා නිශ්චලතාවයෙන් පොළවට වැටෙන්නට සලස්වනු ලැබේ කියලා කියනවා. හරි පොළවේ සිට මීටර් 2ක් ඉහළින් බෝලය පැමිණෙන විට එහි විභව ශක්තිය සහ චාලක ශක්තිය පිළිවෙලින් කීයද කියලා අහනවා. දැන් උඹලා මේ වගේ සීනි බෝලයක් හරි මේ පාඩමේ සීනි බෝල ගානක් හදාදී උඹලා කරේ මොකද්ද? උඹලා කරේ මෙන්න මේකයි. කිසියම් H උසකින් තියෙන වස්තුවක් පොළොව සමග ගැටෙන අවස්ථාවේදී එහි චාලක ශක්තිය කොපමණද? 2.50 නේ බං. දැන් අහන්නේ ඉසම් H උසකින් තියෙන වස්තුවක් පොළව දක්වාම ඇවිල්ලා නැහැ. මේ මැද හරියේදී. එයාගේ චාලක ශක්තිය විභව ශක්තිය කීයද කියලා අහන්නේ. ෂෝක් ගානක් ඈ. හරි මේ ගානේ මම කියලා දෙනවා මේ චාලක ශක්තිය සහ විභව ශක්තිය ඇසුරෙන් මේ ශක්ති සංසිඳීමේ පාවිච්චි කරලා අර විභාගයට මේ වගේ ප්‍රශ්නයක් આવොත් කොහොමද ඒක ගොඩ දාගන්නේ කියලා. හරි. නිසා හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. හරි. හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න ඕනේ. තේරුණානේ? ඔන්න බලාගන්න ඈ. හරි ටිකක් උසස් මට්ටමේ ප්‍රශ්නයක් දක්වා මේ ප්‍රශ්න මම ටිකක් වර්ධනය කරලා වලට පෙන්නන්නම්. ටිකක් වැඩිපුර විෂය කවුන්ට් නිසා සාකච්ඡා කරන්න අවශ්‍ය නිසා. හරි. හරි. ඔන්න බලන්න කරන වැඩේ මම. හොඳට බලන් ඉන්න ඕනේ. හරි මේ බලන් ඉන්න මේ පුළුවන් නම් ඒ ගාන තනියෙන් හදමු බලන්න කවුරු හරි. හරි. ගාන පුළුවන් නම් තනියෙන් හදමු. ටික හදන්න try කරමු බලන්න. පොඩ try එකක් දාමු ටික තනියෙන් හදන්න වගේ. මම පොඩක් ඔන්න විනාඩියක් දෙකක් දෙන්න එක තනියෙන් හදන්න. හරි. සාමාන්‍යයෙන් හොඳට මේ පාඩම් පුළුවන්. මම දැන් මේනොට ගාන හදලා ඉවර ඇති. දැන් පුළුවන් try කරන්න බලන්න පොඩ ප්‍රශ්නක 17 නිකන් තනියෙන් හදන්න පොඩ try කරන්න. 17 හැදුවා නම් ඉක්මනට 18ත් හදන්න කොටක් ගාලා හැදුවට කමන්නේ මම ලස්සන තිර ටිකක් කියලා දෙනවා. ඒ තිර ටික අහගන්න ඉන්න ඕනේ ඈ. සර් අපි ගාන හැදුවා අපිට උත්තරය ආවා. දැන් අපි හරි ගිහලා බුදිය ගන්නවා නෙමෙයි හරි. හරි හොඳට බලන් ඉන්න ඕනේ හරි. හරි ගාන හදන්න තනියම ටක් ගාලා. විනාඩිය දෙන්න ලොකු වෙලාවක් දෙන්නේ නැහැ විනාඩිය ඈ.
බලන්න ගාන හදන විදිය. දැන් මේ ගාන හදන්න අවශ්‍ය කරන මම දත්ත ටික රූප සලහනක දාගන්නවා. හරි එතකන් ඔයාලා දැන් ගාන හදමු. දැන් මේක තියෙන මීටර් 10ක් උසින් තියෙන්නේ. උස මීටර් 10යි. සම්පූර්ණ උස. සම්පූර්ණ උස මෙන්න මෙහෙම දිය තියෙන මීටර් 10යි. ඔයාලා ගාන හදන්න වස්තු තියෙන මේ හරියේ. වස්තු ස්කන්ධිල තියෙන කිලෝග්‍රෑම් 15යි. 15යි කිලෝග්‍රෑම්. දැන් වස්තුව මෙහෙම පොළොවට වැටෙනවා. මේ තියෙන පොළව. හරි පොළොවට වැටෙනවා. පොළොවට වැටෙනකොට වස්තුව තාම මග වැටෙනකොට මේ හරියේදී මීටර් 2ක් උසදී. ඒතකොට දැන් මෙතන උස මම දෙනවා 2 මීටර. වෙන්න මෙතෙන්දී අපෙන් අහනවා 2 මීටර උසදී මෙයාගේ විභව ශක්තියයි චාලක ශක්තියයි. මම V ශා කියලා ලියනවා. හරි. විභව ශක්තියයි හරි විභව ශක්තියයි චාලක ශක්තියයි. V ශා කියලා ලියනවා. හරි. ඕන් උතේදී විභව ශක්තියයි චාලක ශක්තියයි කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරි හරි සල්ලා මේ ගණන් හදන්න ලේසි. ගුරුත්ව ත්වරණයේ දීලා තියෙනවා g යගේ 10යි කියලා. ඒක 10යි ms ඍණ 2 කියලා අපිට දීලා තියෙනවා g යගේ. ගුරුත්ව ත්වරණයගේ ඒක ඉතින් කොහොමද 10යිනේ අපිට දෙන්නේ. මේක 10 කියලා දීලා තියෙනවා. දැන් මේ ගාන හදන්න මෙහෙමයි. මේ ගාන හදන්න ගාන නෙමෙයි හදන්න ඕනේ. මේක කන්සෙප්ට් එක වලට දාගන්නයි ඕනේ. ශක්ති සංසිත මූල ධර්ම කියලා එකක් තියෙනවා. මේ ශක්ති සංසිත මූල ධර්මයෙන් කියන්නේ ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ කියලා. හරි කරන්න පුළුවන් මොකද්ද? එක් ශක්ති ප්‍රභේදයකින් තව ශක්ති ප්‍රභේදයකට පරිවර්තනය කරන්න විතරයිලු. එහෙනම් අපි බලමු මේ මීටර් 10ක් උසින් ඉන්න මේ කිලෝග්‍රෑම් 15 වස්තුව එයා මීටර් 10ක් උසින් ඉද්දී එයාට තියෙන ශක්ති වර්ග මොනවාද කියලා. එයාට තියෙන එකම එක ශක්තිය විතරයි. මෙයා නිශ්චලතාවෙන් ඉන්නේ. එයාට තියෙන දැන් කිසියම් පිහිටීමේ වෙනස්කමක් ඇති කරන් තියෙන මීටර් 10ක් දැක්ක දැන් එයාට තියෙන මොකද්ද? විභව ශක්තියක් විතරයි. එහෙනම් මෙන්න මෙතෙන්ද එයාට තියෙන්නේ විභව ශක්තියක් විතරයි. හරි? වෙන මොකුත් නැහැ. හැබැයි මෙයා පහළට වැටෙනකොට මේ වෙලාවේ කිසියම් v ප්‍රවේගයකින් පහළට වැටෙනවා. එහෙනම් එයාට ඒ අවස්ථාවේදී චාලක ශක්තියකුත් තියෙනවා. ඒ වගේම පොළොවේ ඉඳලා කිසියම් h උසකින් ඉන්න කීයද මීටර් 2ක් උසින් ඒ කියන්නේ එයාට විභව ශක්තියකුත් ඒ වෙලාවේ තියෙනවා. මෙතෙන්දි තිබ්බේ විභව ශක්තිය විතරයි චලන වෙන්නේ නැහැ නිශ්චලතාවෙන් හිටියේ. එහෙනම් ඔතෙන්දි තිබ්බ ওই විභව ශක්තිය තමයි දැන් මෙතෙන්දී ඔය චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන ශක්ති දෙක බවට පරිවර්තන වෙලා තියෙන්නේ. දැන් එහෙනම් ඔයා ඉස්සලාම මෙන්න මෙතෙන්දී එයාට තිබ්බ ওই විභව ශක්තිය හොයාගන්න. ඒ ශක්තියම තමයි මේ මැද හරියේදී විභව ශක්තිය සහ චාලක ශක්තිය බවට පරිවර්තන වෙලා තියෙන්නේ. දැන් මෙතන ඉන්න මීටර් 10ක් උසින් නිසා එතන විභව ශක්තිය වැඩි. දැන් මෙතන ඉන්න මීටර් 2ක් උසින් නිසා එතන විභව ශක්තිය අඩුයි. එහෙනම් අර ශක්තියෙන් තව කොටසක් ඉතුරු කොටස වෙලා තියෙන මොකද චාලක ශක්තිය බවට. එහෙනම් ඔක්කොම කලින් මම මීටර් 10ක් උසින් බැදී විභව ශක්තිය හොයාගන්නවා. එහෙනම් හොයාගන්නවා විභව ශක්තිය සමානයි අපිට පහලින් හදන්නනේ. කළු පාට පෑනෙන් හදන්නම්. හරි මම මේ 10 මෙසරින් මම මකලා දානවා. ඒක අපි කොහොමද දන්නවද තරුණයාගේ? එහෙනම් විභව ශක්තිය සමානයි mgh. කොතින්ද? මෙන්න මේ පිහිටුමේදී. හරි ඉහළම පිහිටුමේදී. එහෙනම් ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 15යි. ගුරුත්වය තෙන් අපි දුන්නා 10යි කියලා. h අගේ දිනවා මෙද්දා මෙතන කීයද? 10යි. එහෙනම් මට එන උත්තරේ 1500යි. ශක්තිමයින් එකේ ජූල්. ඔය 1500 තමයි පහළට එදී වෙනස් ශක්ති බවට පරිවර්තනය. එහෙනම් මෙන්න මෙතෙන්දී එතෙන්දී විභව ශක්තිය සහ චාලක ශක්තිය බවට පත් උනේ මේ 1500 තමයි. මේ උඩේ තිබ්බ ශක්තිය තමයි පහළට ඇදී වෙන ශක්ති බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් මෙතෙන්දී විභව ශක්තිය සහ චාලක ශක්තිය බවට පත් වෙන්නේ අතෙන්දී අර තිබ්බ කවුද? 1500 තමයි. එහෙනම් එතෙන්දී 1500 තමයි අතෙන්දී මෙතෙන්දී විභව ශක්තිය සහ චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. හරිනේ. එහෙනම් මම ලියනවා මේ බලන්න මේ. මෙතෙන්දී තිබ්බ ජූල් 1500 තමයි මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මේ විභව ශක්තිය සහ චාලක ශක්තිය බවට පත් වෙනවා. විභව ශක්තිය ධන චාලක ශක්තිය බවට පත් වෙන්නේ. හරි. වැඩේ හරිනේ. ඔය දෙන බවට පත් වෙන්නේ ඒක තමයි. එහෙනම් මට දැන් මෙතෙන්දි චාලක ශක්තිය හොයාගන්න විදිහක් නැහැනේ. හැබැයි මට පුළුවන් නේද එතෙන්දි විභව ශක්තිය හොයාගන්න. එහෙනම් මම බේම් මෙතෙන්ට දානවා. බේම් ඉස්සන්ට දානවා විභව ශක්තිය වෙන සමීකරණය. මෙතන දානවා mgh. එහෙනම් මෙතෙන්දි 1500යි. එහෙනම් මෙතන mgh අගේ කීයද? m අගේ අර වස්තු මෙතන කිලෝග්‍රෑම් 15යි. g අගේ ගුරුත්වය 10යි. h අගේ මීටර් 2යි දැන්. හරි. ඕන් එතන විභව ශක්තිය ධන චාලක ශක්තිය. දැන් මට පුළුවන් මේ සමීකරණ සුළු කරලා චාලක ශක්තිය එතෙන්ද කීයද කියලා හොයාගන්න. එහෙනම් ඉතින් චාලක ශක්තිය සමානයි කීයද? චාලක ශක්තිය සමානයි කීයද එන්නේ? 1000 මෙතන වෙනවා 150 වැඩි කිරීම 2යි කියන්නේ 300යි. හරි 300 මේ පැත්තට ගියාට පස්සේ 1500 300 නෙවෙයි 1200යි. එහෙනම් මට එනවා ඉතින් චාලක ශක්තිය 1200යි ජූල්. ඕන් හොයාගත්තා. ඔන්න චාලක ශක්තිය හොයාගත්තා 1200යි. ඉතින් විභව ශක්තිය කීයද ආවේ? ඒක ආව කීයද?
ඒක 15 වැඩි කිරීම 10 වැඩි කිරීම 2යි කියලා කියන 300යි. එහෙනම් එතන විභව ශක්තිය වෙනවා 300යි, චාල ශක්තිය වෙනවා 1200යි. හරි. ඔක තමයි උත්තරේ. දෙකද? හරි. පිළිවෙලින් දෙන්න ඕන උත්තරේ කලබල වෙන්න එපා. බලන්න කලින් අහලා තියෙන මොකද? කලින් විභව ශක්තිය. විභව ශක්තිය දාවේ විශේෂත MGS සමීකරණයට අනුව වෙන ගියාම 15යි 10යි දෙකයි වැඩි කරලා පස්සේ මට එනවා එතන 300යි. හරි. විභව ශක්තිය 300යි. එහෙනම් මෙන්න මේ උත්තරේ වෙන්නත් පුළුවන්, මේ උත්තරේ වෙන්නත් පුළුවන්. චාල ශක්තිය කීයදාවේ? චාල ශක්තිය මට 1200යි. හරි. මුළු ශක්තියෙන් අඩු කරා විභව ශක්තිය ලැබුණා චාල ශක්තිය විතරයි. කීයද? 1200. එහෙනම් උත්තරේ පළවෙනි එක. කලින් විභව ශක්තිය හදින්න චාල ශක්තිය. මේ හරියට පිළිවෙලින් උත්තර දෙන්න ඕනේ. උතර වරද්ද ගන්න එපා. කලින් අහන විභව ශක්තිය ඊට පස්සේ අහන්නේ චාලක ශක්තිය පිළිවෙලින්. එහෙනම් අපි කලින් දෙන්න ඕනේ විභව ශක්තිය ඊට පස්සේ තමයි චාලක ශක්තිය දෙන්න. කලින් විභව ශක්තිය 300යි චාලක ශක්තිය එනවා 1200 කියලා අපිට උත්තරය ආවා. එහෙනම් උත්තරේ පළවෙනි එක. හරි. ඔක තමයි ශක්ති සංසී මූල ධර්මය. කිසියම් ස්ථානක තියෙන ශක්තිය තවත් තැනකට ගියාට පස්සේ වෙනස් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. හරි. ශක්තිය විනාශ වෙන්නේ නැහැ. තව ශක්තිය බවට පරිවර්තන. ඉතින් අර ඉහළම ස්ථානයේ තිබෙ විභව ශක්තිය තමයි ඔය මැදහරට එද්දී අනිකුත් ශක්ති බවට පරිවර්තන වෙනවා. මොනවා පරිවර්තන වෙලා තිබේ? එක චාලක ශක්තිය අනිත් එක විභව ශක්තිය බවට පරිවර්තන වෙලා තිබ්බා. හරි. ඔක වෙන්නේ එතකොට තමයි. හරි. හරි. වැඩේ පැහැදිලිනේ? වැඩේ පැහැදිලි. මම මේ හරි වේගෙන් කරන්නේ. මොකද දැන් මේවා ඉගෙනගෙන තියෙන ළමයට මේ ප්‍රශ්න කරද්දී නිකන් අත්ගගා කරන්න ඕනේ නැහැ. හරි. දැන් යම් කිසි ප්‍රමාණයක් පේපර් එක ගොඩ දාගන්න. හරි. හරි. ඊට පස්සේ ඊටු ටික බලා ගමු පස්සේ. දැන් යම් කිසි ප්‍රමාණයක් පේපර් එක ගොඩ දාගන්න තියෙන්නේ. හරි ගන්න ඊළඟ ප්‍රශ්නේ. මේ ඊළඟ ප්‍රශ්නේ බං මේකේ සමග ප්‍රතිරෝධය අහන්නේ. ඔය A සහ B අක්‍ර අතර සමග ප්‍රතිරෝධය අහද්දී අනේ එක දෙයයි කරන්න තියෙන්නේ. මොකක්ද දන්නවද? ඔය පරිපතේ ඔයාට හුරු විදිහට ඇඳ ගන්න. හරි හුරු විදිහට ඇඳ ගන්න. බලන්න ඔයාට පේනව නේද? 2 ඕම් එකත් එක්ක අනිත් 2 ඕම්ගේ බලන්න අග්‍ර දෙක එකට සම්බන්ධ වෙලා නේද? මේ 2 ඕම්ගේ මේ පැත්තේ තියෙන අග්‍රය කෙලින්ම ඇවිල්ලා මෙතෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මේ 2 ඕම්ගේ මෙතන තියෙන අග්‍රය කෙලින්ම ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මට වෙනවා මේ 2 ඕම්ගේ සහ මේ 2 ඕම්ගේ අග්‍ර දෙක ගානට එකට සම්බන්ධ වෙලා. ඒ වගේ තමයි මේ 2 ඕම්ගේ මේ පැත්තේ අග්‍රය මෙතෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ 2 ඕම්ගේ මේ පැත්තේ අග්‍රය මෙතෙන් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්නේ සමාන්තරගත වේ කියන්නේ. එහෙනම් මම කලින් ඒක ඇඳ ගන්නවා. මොන බණ කරන වැඩේ ඈ? නෙමෙයි පරිපත අඳිනකොට එහෙමයි ඈ. කලින් ඒක ඇඳ ගන්නවා. ඕන්න බලන්න. එහෙනම් ඒ ප්‍රතිරෝධ දෙක දැම්මන් ඇඳ ගන්න ඉස්සලාම. ඔන්න එකක්. ඔන්න අනිත් එක. දැන් හරිනේ යාළුවා අග්‍ර දෙකකට සම්බන්ධව මට හුරු විදිහට මම ඇඳ ගන්නවා. මේක 2 ඕම්, මෙයා 2 ඕම්. දැකද මට හුරු විදිහට මම ඇඳගත්තේ. හරි. හරි ඊට පස්සේ බලන්න. ඊට පස්සේ බලන්න කොතන සම්බන්ධ වෙලා තියෙන කියලා බලන්න. ඊට පස්සේ මෙන්න මෙයා සම්බන්ධ වෙලා තියෙනවා. හරි. මෙයා සම්බන්ධ වෙලා මේ පැත්තෙන් 3 ඕම් ප්‍රතිරෝධයකට. ඒ කියන්නේ මේ පැත්තට 3 ඕම්. 3 ඕම්. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා මෙයාත් 3 ඕම් ප්‍රතිරෝධයකට. 3 ඕම්. හරි. ඊට පස්සේ පේනවද මේ දෙන්න එකට හමු වෙන තැන මේ ස්ථානේ කෙලීම ඇවිල්ලා මේ මෙහෙම තව ප්‍රතිරෝධයක් ඇවිල්ලා ඒ ප්‍රතිරෝධ කෙලීම මේ මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. එයා ප්‍රතිරෝධ කීයදගේ 4 ඕම්. ඔන්න මට හුරු පුරුදු විදියට මම මේක ඇඳගෙන දැන් ඉවරයි. ඔන්න බලන්න ඈ. තමයි මේ ඇඳලා තියෙන මට හුරු පුරුදු විදියට. බලන්න දීලා තියෙන කේ විදියට 3 ඕම් ප්‍රතිරෝධය මෙතෙන්ට එනකොට 4 ඕම් ප්‍රතිරෝධය ගන්න මෙතන සම්බන්ධ වෙලා නැද්ද කියලා බලන්න. හරි. දැන් ඔයාලට පේනවද එහෙනම් මෙන්න මේ දෙක. දැන් මොනම් මට මෙන්න මේ අග්‍රය කෙලින්ම මෙතන සම්බන්ධයිනේ. මේක මෙතනින් මකලා මෙහෙම අරගෙන මට මෙතෙන්ට දාගන්න පුළුවන්. එකයි. මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් එකමයි. හරි. එහෙනම් මේ දෙන්නේ ඉන්නේ කොහමද? සමාන්තරගතව. මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධ දෙකේ මෙයා ඉන්නේ කොහමද? ශ්‍රේණිගතව. එතකොට මේ දෙන්නගේ ශ්‍රේණිගත සම්බන්ධයත් එක්ක මෙයා ඉන්නේ කොහමද? සමාන්තරගතව. දැකද කැලෙන් කැලේ විසඳන විදිය. ඔන්න බලාගන්න කැලෙන් කැලේ විසඳන විදිය. හරි. හරි. මම පොඩි හොර ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ දැන් මෙතෙන්දී. මෙන්න මේ දෙන්න සමාන්තරගතයි කියලා අපි දන්නවා. එහෙනම් මට පේනවා මේ දෙන්නගේම ප්‍රතිරෝධ අගයන් සමානයිනේ. මෙයත් 2 ඕම් මෙයත් 2 ඕම්. අන්නේ වෙලාවේදී සමග ප්‍රතිරෝධය හේවනකොට අර එක යට R දාලා එක යට R එක දාන එක යට R දෙක එච්චර පිස්සු කෙලින්න හදන්න එපා. මේ ප්‍රතිරෝධ දෙකම සමාන්තරගත තියෙන දෙන්න සමානයි නම් ඔයා එක ප්‍රතිරෝධයක අගය ලියා ගන්න. කීයද? 2 ඕම්. ප්‍රතිරෝධ කීයක් තියෙනවද? 2ක් තියෙනවා. එහෙනම් 2කින් බෙදන්න. ප්‍රතිරෝධ 3ක් තිබ්බොත් 3ෙන් බෙදන්න. දැන් ප්‍රතිරෝධ 2යිනේ තියෙන්නේ. අද කීයද උත්තරෙන්නේ? 2 බෙදින් 2යි කියලා කියන්නේ
1 ඕම්. දැකද? එහෙනම් මේ දෙන්නක සමග ප්‍රතිරෝධය මට එනවා කීයද? 1 ඕම්. එහෙනම් මම මේ දෙන්නම වෙනුවට මකලා දා ගන්නවා මෙතෙන්ට කීයද? 1 ඕම් කියලා ප්‍රතිරෝධයක්. 1 ඕම්. හරි. ඔන්න ඒ දෙන සමකගේ. එයාත් එක්ක මෙයා ඉන්නේ කොහමද? ශ්‍රේණිගතව. එහෙනම් ශ්‍රේණිගතය කියන්නේ ඔක්කොම එකක් අපි කොහොම එකතු කරන්න ඕනේ. පොලිමර්නේ තියෙන්නේ. එහෙනම් මෙතන 1යි මෙතන 3යි ඔක්කොම එකතුව කීයද? 3යි 1යි 4යි. එහෙනම් මේ දෙන්න වෙනුවට මට දා ගන්න පුළුවන් 4 ඕම් කියලා ප්‍රතිරෝධය. හරි 4 ඕම්. මේ හතරත් එක මේ හතර ඉන්නේ කොහොමද? සමාන්තරගතව. පේනවනේ? මේ දෙන්නෙන සමාන්තරගතව. ඕන නැති මේක නිකන් හුරු පුරුදු ගතියක් වගේ තියෙනවා නම් මෙන්න මේ අග්‍රේ කපලා අරගෙන මේ මෙතෙන්ට ගහ ගන්න. දැන් හුරු පුරුදු ගතියක් එයි. දැකද? මේ දෙන්නෙන සමාන්තරගතව. එහෙනම් සමාන්තරගත නම් මම කියන්නේ මේ දෙන්නම අගයන් දෙක සමාන. එහෙනම් එකක අගය ලියන 4යි ඕම්. ප්‍රතිරෝධ කීයක් තියෙනද? දෙකක් තියෙනවා නම් දෙකෙන් බෙදන්න. එතන 4.1 කියන 2යි ඕම්. එහෙනම් මට වෙනවා මේ දෙන්නක සමග ප්‍රතිරෝධය 2යි ඕම්. එහෙනම් මම ඒ දෙන්නම මකලා ඒ දෙන්නම වෙනුවට මෙතෙන්ට දා ගන්නවා මොකද්ද? 2යි ඕම් කියලා. එහෙනම් 2යි ඕම් කියලා දා ගන්නවා. හරි. ඒ 2යි ඕම් එක මෙතන 3යි ඕම් ඉන්නේ කොහමද? ශ්‍රේණිගතව 3යි 2යි 5යි එහෙනම්. එහෙනම් මේ දෙන්නක සමග ප්‍රතිරෝධය එනවා 5යි ඕම්. දැක්කද? එහෙනම් A සහ B අතර සමග ප්‍රතිරෝධය මට අන්තිමට සුළු වුණාට පස්සේ ආවා 5යි ඕම් කියලා. ඔය ළමයිටත් ඒ උත්තරේ දාවේ. වෙන උත්තරයක් ආවම මට කියන්න ඕනේ ඈ. අර මම මේ කඩිමුඩිය හදාගෙන යන්නේ ඒකයි. එන උත්තරය වගේද? 5යි ඕම් කියලා ආවා. එන උත්තරේ මොකද්ද? උත්තරේ පළවෙනි එක. හරි. ගන්න ප්‍රශ්න අංක 19. හරි. මේකත් අපේ 10න් 11ට අපු ළමයිට හදන්න පුළුවන්. අනිත් ළමයිට පුළුවන්. හරි. හරි දැන් මේවා තාම වැදගත් ප්‍රශ්න. ඔන්න මාළුවෙකුගේ මුඛයෙන් පිට කළ වායු බුබුලක් ද්‍රව පෘෂ්ඨයක් වෙත පැමිණීමේදී ඒ ක්‍රමයෙන් විශාල වේ කියලා කියනවා. අපි දන්නවා සාමාන්‍ය ජලාශයක පතුලින් නිදහස් කරන වායු බුබුලා ජලාශයේ මතු පිටට එනකොට ටික ටික මේ වායු බුබුලේ ප්‍රමාණය විශාල වෙනවා. ඇයි ඒ? ජලාශයේ පතුලේ ද්‍රව පීඩනය වැඩි. ඒ නිසා වායු බුබුලෙම තෙරපිලා තියෙනවා. හැබැයි ද්‍රව පෘෂ්ඨයට ලං වෙනකොට ද්‍රව පීඩනය අඩුයි. ඒ නිසා වායු බුබුල මත ඇතුළේ තියෙන පීඩනය අඩු නිසා වායු බුබුල ටිකක් දිගහැරෙනවා. ජලාශයේ පතුලේ හරියේදී ලොකු ද්‍රව කඳන්නේ තියෙන්නේ. ඒ නිසා ද්‍රව කඳ මං ඇති කරන පීඩනය වැඩි. ජලාශයේ පතුලේ. ඒ නිසා අර වායු බුබුල මෙහෙම තෙරපිලා ඉන්නේ. කියන පරිමාව අඩුයි. හැබැයි ජලාශයේ උඩට එනකොට ලොකු ද්‍රව පීඩනයක් නැහැ. ඒ නිසා එච්චර නැහැ. ඒ නිසා මේ වායු බුබුල පිම්බෙනවා. ඒක තමයි එන්නේ වායු බුබුල එහෙම ලොකු වෙන්නේ ඒකයි. හරි? අපි චිත්‍රපටි වලත් ඔක දැකලා කාටුන් වල දැකලා තියෙනවා එන්නේ වායු බුබුල ලොකු වෙනවා. ඒක තමයි වෙන්නේ. එන හේතුව තමයි ද්‍රව පෘෂ්ඨයට ලං වෙන විට ජල කඳ මත තියෙන පීඩනය අඩු වෙන බැවින්. එහෙනම් ජල පෘෂ්ඨය වෙත පැමිණීමේදී පීඩනය අඩු වේ. උත්තරය ඒක තමයි. හරි. ඔක තමයි හේතුව. දැන් අපෙන් අහන්නේ දැන් මම මේක අස්සෙන් වඩ තව කතා ගොඩක් කියලා දෙන්න යන්නේ ඈ. මෙතෙන්දි මම තව කතා ගොඩක් කියලා දෙන්න. මේ ප්‍රශ්නෙට අදාළ උත්තරය තමයි මම මේ කිව්වේ. මෙමන් මාළුකුගේ මුඛයෙන් පිට කළ වායු බුබුලා ද්‍රව පෘෂ්ඨය වෙත පැමිණීමේදී ක්‍රමයෙන් විශාල වේ. ඇයි මේ වායු බුබුල ක්‍රමයෙන් විශාල වෙන්නේ කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒකට දැන් හේතුව හරි. උඩට එන්න එන්න ද්‍රව කඳින්ම ඇතිගෙන පීඩනය අඩු නිසා වායු බුබුල හිම තෙරපිලා පරිමාව අඩු වෙන්නේ නැහැ. ඒතකොට එන්න පරිමාව වැඩි වෙන්නේ එකයි. මම ඇදලා පෙන්නන රූප සටහනක් වාට. හරි මේ බලන්න. දැන් මෙතන මම ලස්සන කතා කීපයක් කියලා දෙන්නයි යන්නේ ඈ. හොඳට බලන් ඉන්න ඕනේ ඒක නිසා. හරි මෙතෙන්දි ලස්සන කතා කීපයක් දැන් කියලා දෙන්නයි යන්නේ. හරි හොඳට බලන් ඉන්න ඕනේ ඒක නිසා. හරි. දැන් මෙන්න මෙහෙම ජලාශය තියෙනවානේ. ඔන්න ජලාශයේ පතුලෙන් වායු බුබුලා නිදහස් කරනවා. හැබැයි මේ වායු බුබුල උඩට එනකොට ඔන්න ප්‍රමාණය විශාලයි. ඕක නේ කියන්නේ. දැන් මට කියන්න මේ ජල බුබුල තියෙන මේ මෙච්චර ගැඹුරෙන්. capital H. දැන් මේ ජල බුබුල තියෙන්නේ මෙච්චර ගැඹුරෙන්. simple H. අපි දන්නවා ද්‍රව කඳම් මගින් ඇති කරන පීඩන වෙන සමීකරණයේ P සමානයි H rho G කියලා අපි දන්නවා. එන H අගේ වැඩි කියලා කියන්නේ අනුලෝම සබඳතාවය නම් P අගයත් වැඩි. ද්‍රවයේ කොහෙත් ඉතින් ඝනත්වය එකම අගය යන්නේ බා රෝ අගය වෙනස් වෙන්නේ නැහනේ. G අගේ ගුරුත්වාකර්ෂණයේ 10ම තමයි. ඉතින් මේවා වෙනස් වෙන්නේ නැති සාධක. එහෙනම් H අගේ වැඩි වෙදී පීඩනය අගේ වැඩි. එහෙනම් මේ හරියදී පීඩනය වැඩි. මම එක P1 කියන්නම්. එහෙනම් P1 අගේ හරි වැඩි. මෙන්න මෙතන පීඩනය P2 කියන්න. මම එක ගණන් කරන්න P2. P2 සමාන H rho G. දැන් මෙතන H අගේ කැපිටල් H තියෙන්නේ එහෙනම් නේ. එතන H අගේ ගියදා. එතන H අගේ අඩුයි simple H. එහෙනම් H අගේ අඩු වෙනා ඒ අවස්ථාවේ පීඩනය අඩුයි.
රෝ සහ G වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් ඉතින් මට වෙන P2 අවස්ථාව පීඩනය අඩුයි. ඉතින් ද්‍රව කඳ මත මේ වායු බුබුල මත සෑහෙන පීඩන ලොකු පීඩනයක් තියෙනවා. මේ P1 කියන තැනදී ලොකු පීඩනයක් තියෙනවා. ඒ නිසා මේ වායු බුබුල තෙරපිලා තියෙන්නේ. පරිමාව අඩුයි. උඩට යද්දි වායු පීඩනය අඩුයි. චුට්ටි පීඩනයක් තියෙන්නේ. වෙනවනේ. වායු පීඩන නෙමෙයි. මේ ද්‍රව කඳ මත ඇති කියන පීඩනය අඩුයි. ඒ නිසා මහ ලොකුවට තෙරපිලා නැහැ. ඉතින් මේ P2 ගේ අඩුයි කියලා අපිට උත්තරය ආවේ. හරි H ගේ අඩුයිද P ගේ අඩු වෙනවා. දැන් හරිනේ. දෙක තමයි වායු බුබුල හරි මත ඇති කියන පීඩනය අඩු නිසා තමයි වායු බුබුල පරිමාවෙන් වැඩි වෙලා තියෙන්නේ. හරි ඕකත් එක්ක මම ලස්සන තව තියරි එකක් කියලා දෙනවා. ඕකේ ගාවේ ප්‍රශ්නේ කියලා තියෙනවා මේ කතාවේ ඇත්ත හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි දැන් ඔය තියෙන්නේ. මේ දැන් ඔය ඊළඟ මං කියන්නේ දැන් ඔය ගානේ කියලා තියෙනවා තව උත්තරයක් දීලා තියෙනවා. ඒ උත්තරේ නිවැරදි. හැබැයි ඒක ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. නිසා ඒ උත්තරේ ගන්න බෑ. දැන් ප්‍රශ්නෙට උත්තරේ හරි ගත අර අපි අරන් ඉවරයි. හරි. මේ බලගන්නු. දැන් මේ වායු බුබුල මෙන්න මෙහෙම තියෙනකොට. හරි. මොන බලන්න වායු බුබුල මෙන්න මෙහෙම තියෙනකොට මෙන්න මේ වායු බුබුල කැපිටල් H ගැඹුරකදී මෙන්න මේ ස්ථානයේ ඇතිවෙච්ච උඩුකුරු තෙරපුම් බලයට වඩා මගේ U1යි කියලා කියන්න මේ අවස්ථාවේ ඇතිවන උඩුකුරු තෙරපුම් බලය U2 අගය වැඩි කියලා තියෙනවා. හරි. U1ට වඩා වැඩිලු U2. ඔයා මේකට එකඟ වෙනවද? මෙතෙන්දී ඇතිවෙච්ච උඩුකුරු තෙරපුම් බලයට වඩා අතෙන්දී ඇතිවන උඩුකුරු තෙරපුම් බලය වැඩිලු. ඔයා මේකට එකඟ වෙනවද? ඔයාට එකඟ වෙන්න වෙනවා. මගෙන් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න ළමයෙක් නම් ওই උඩුකුරු තෙරපුම් බලය කතා කරන නිසා මම ওই ද්‍රවයන් මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය හොයාගන්න යාට හොර සමීකරණයක් දෙනවා. ඒ සමීකරණ දෙන්නේ එකෙන් ගණන් අහන්නේ නැහැ විභාගයට. හැබැයි මේ වගේ තැන්වලදී ඕනේ වෙන නිසා. ඒ තමයි උඩුකුරු තෙරපුම U සමානයි V rho G. V කියලා කියන්නේ මේ වස්තුවේ පරිමාව. දැන් වර බලන්න මෙතන තියෙන සිම්පල් V පරිමාව අඩුයි. හැබැයි මෙතන පරිමාව වැඩි වේ කැපිටල් V. එනවා බලනවා මෙතෙන්දී පරිමාව අඩු නිසා කොහොමද ද්‍රවයේ ඝනත්වයයි ගුරුත්වය වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් මෙතෙන්දී අදාළ වස්තුවේ පරිමාව අඩු නිසා උඩුකුරු තෙරපුම් බලය අඩුයි. එහෙනම් අර U1 යගේ අඩුයි තමයි. හරි. ඊට පස්සේ බලන්න මේ හරියේදී වස්තුවේ පරිමාව විශාල වෙලා නෙමෙයි. එහෙනම් V යගේ වැඩි. එහෙනම් V යගේ වැඩි කියලා කියන්නේ U යගේත් වැඩි. එහෙනම් මට පේනවා එහෙනම් මෙතෙන්දී හරි U2 යගේ වැඩි තමයි. ඇත්ත. අනුලෝම සහ ප්‍රතිලෝම සමතා පරිමාව වැඩි වෙද්දී උඩුකුරු තෙරපුම් බලය වැඩි. ඔය V කියලා කියන්නේ අර විස්ථාපිත තල්ලේ බරානම් මන ලබ්බවල නෙමෙයි ඈ. V කියලා කියන්නේ මේ වස්තුවේ පරිමාව, ගිලුණු පරිමාව. ඒක තමයි V කියලා කියන්නේ. හරි ඔය සමීකරණ උසස් පෙළ භෞතික විද්‍යාවේ පාවිච්චි කරන්නේ. ඒ උනට මම සාමාන්‍ය පෙළ ළමයට උගන්වන්නේ මේ උඩුකුරු තෙරපුම් බලය කිරේ බලපාන සාධක ටික හරි අපූර්වට මේ සමීකරණ ඇතුලේ පේන නිසායි. ඒක ළමයට කිසිම ගැටලුවක් නැහැ. ළමයා දන්නවා මෙතෙන්දි වස්තුවේ පරිමාව අඩුයි නම් V යගේ අඩුයි නම් උඩුකුරු තෙරපුම් බලය අඩුයි. මෙතෙන්දි පරිමාව වැඩි වෙලා කියලා කියන්නේ උඩුකුරු තෙරපුම් බලය වැඩි. හරි? V යගේ වැඩි ඉතින් U යගේ වැඩි වෙනවා. අනුලෝම සමතාවක් තියෙන්නේ. හරි වැඩේ තේරුණාද? හරි? අන්න ඒකට තමයි මම ඒ වැඩේ කරන්නේ ඈ. හරි එන ගමිලා එක. හරි. සරලක චලිතයෙන් පාඩමෙන් ප්‍රශ්නයක්, ෂෝක් ප්‍රශ්නයක් ගන්න ප්‍රශ්නාංක 20. හරි. දැන් මේකත් එක්ක මම රචනා එකක් කරනවා තව ටිකකින් හරි. රචනා මාදිර ප්‍රශ්න ටිකක් තියෙනවා චුම්බක පාඩමේ තියෙනවා. අර මිශ්‍රණ පාඩමේ තියෙනවා. හරි. ඒක වැඩි වෙලාවක් කරමු. හරි ඉක්මනට මේ කරන්නේ ඒකයි. අර ආතල් දිදී නෙමෙයි. දැන් ඉතින් විභාගයට යන්න ඉන්න ළමයෙක්ට හරි ඉක්මනට තමයි මේ ටික වෙන්න ඕනේ. ඒකයි හරි. හරි ප්‍රශ්නාංක 20. හරි පොඩ්ඩක් තනියෙන් try කරමු බලන්න. හරි මේ දීලා තියෙන ප්‍රස්තාරය මොකක්ද කියලා ඔක්කොටම කලින් කියවන්න. ප්‍රස්තාරය මට පේනවා y අක්ෂයේ දීලා තියෙනවා ms ඍණක කියලා ඒකකයක්. හරි v අකුරේ පෙන්නලා තියෙන. බෝතර වේහිදාගෙන යන නිවන්නේ ප්‍රවේගය වෙනවා. මේ කියලා තියෙන ප්‍රවේග කාල. එහෙනම් y අක්ෂයෙන් ප්‍රවේගය x අක්ෂයෙන් t time එක. තප්පරෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ කාලය. හරි. දැන් මට කියන්න කාලය තප්පර බිඳුවේ සිට තප්පර කීය දක්වා දීලාද? තප්පර 120 දක්වා දුන්නට අදාළ චලිතය සිද්ධ වෙලා තියෙන තප්පර 60 දක්වා විතරයි. එහෙනම් මට ප්‍රස්තාරය තප්පර 60 දක්වා තිබ්බම උතරම ඇති. ඊට පස්සේ බලන්න ප්‍රවේගයේ බිඳුවේ ඉඳලා ප්‍රවේගය 6 දක්වා තියෙනවා උපරිම. හරි. වැඩේ හරිනේ. හරි එහෙනම් මම ওই ප්‍රස්තාරය දැන් මෙතන ඇඳ ගන්නවා. මොකද මට ගාන හදාගන්න ගාන විස්තර කළ දෙන්න මට ප්‍රස්තාරය අවශ්‍ය නිසා. හරි. මට ගාන විස්තර කළ දෙන්න මට ප්‍රස්තාරය අවශ්‍යයි. හරි මම දැකලා තියෙනවා බං මේ ළමයිට අනේ මන් දන්නේ මේ YouTube කාරෝ ඉන්නවා බං හරි යකෝ විභාගෙට අත ළඟයි
හරි සීනි බෝල බයෝ ප්‍රශ්න කරනවා මං 60 උටමාර. යකෝ පාඩම් කරලා ලියපන්කෝ බං. තොට ඇහි බිටෝලපත ඇති වෙන එක බං ගුරුවරයා උගන්වන්න ඕනේ නැහැ. පොතේ තියෙනවා. බල්ලා කරපල්ල ඒවා. මේවා තමයි ගුරුවරයෙක් මැදිහත් වීම වලට කියලා දෙන්න ඕනේ. හරි. අපි මේ ප්‍රශ්න කරේ නැතුව නෙමෙයි අපිත් මේ ප්‍රශ්න කරා ඒ පාඩම් වලදී. හරි ඒවා කරා අපි මග ඇරියේ නැහැ. හරි ඊට වඩා අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ පාඩම් ටිකක් තියෙනවානේ. හරි ඒ ගැන තමයි වැඩි අවධානයක් දෙන්න ඕනේ. දැන් හෙට තියෙනවා ජීව විද්‍යා කොටස් ටික. හරි නැත්තේ නෑ ඒවත් කරනවා. ඒවා කලිනුත් කරා. මේ අන්තිම මොහොතේ විතර මේ නිකන් අර පසපැති ගිනි පෙරලා ගහලා වගේ දඟලන්නේ නැහැ. හරි මීට මාස 3කට කලින් නම් කරගෙන ආවා. හරි පට්ට රිසල්ට් එකක් හරි මේ පාර මගේ ඉගෙන ගන්න ළමයිගේ 80%ක් A level science maths තෝරගෙන ඉවරයි. එයාලා දැන්ටම තෝරගෙන ඉවරයි 80%ක්. හරි සුළු ප්‍රමාණයක් නෙමෙයි. ලබන අවුරුද්ද ෂුවර් 100%ක් තෝරගන්නවා මේක. හරි මොකද ඒ ළමයිට සීනි බෝල ගණන් නෙමෙයි කියලා දුන්නේ. සීනි බෝල ප්‍රශ්න නෙමෙයි යාලා තර්ක කරේ. ඒ නිසා ඒ ළමයිට ඒක පුළුවන් හොතට. හරි යාලා බය නැහැ දැන් සබ්ජෙක්ට් එකට. ඒ බය නැති කරන එක තමයි මේ කරන්නේ. හරි සමහරව වඩ මේක පාරේ මේ ගාන තේරුම් නැති වෙන්න පුළුවන්. ඔයා ආයෙසර මේක රෙකෝඩින් එක බලන්න. මම දෙනවා රෙකෝඩින් එක. බය වෙන්න එපා. හරි YouTube එක හරහා රෙකෝඩින් එක මේලා ලයිව් එක යනවා. හරි ඕන ගිහලා බලන්න පුළුවන්. හරි ඕන්ලාවක තියෙන ඕන්ලාක බලන්න පුළුවන් එක. හරි මම හිතන්නේ ඒක අන්ලිස්ට් කරලා තියෙන පබ්ලික් දාලා තියෙන්නේ. මම පබ්ලික් දාලා කොහෙද තියෙන්නේ? හරි මට මතක නැහැ කොහොමද දැම්මේ කියලා. හරි කොහමද දාලා ඇති? හරි ඕන බලා ගන්න. හරි එහෙනම් මම රූප සටහන ඇඳ ගන්නවා මට මේ ගාන හදා ගන්න මම රූප සටහන අවශ්‍ය නිසා. හරි එහෙනම් y අක්ෂයෙන් දීලා තියෙන ප්‍රවේගය x අක්ෂයෙන් දීලා තියෙන කාලය කාලය දීලා තියෙන උපරිම තප්පර 60 දක්වා තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අනේ ඉතින් 120 දීලා අපිට 120ක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ ප්‍රවේගය දීලා තියෙන උපරිම 6 දක්වා විතරයි. එහෙනම් ප්‍රවේගය v ඒකකයේ ms ඍණ 1 කාලයේ t time කියන ඒකකයේ තප්පර අනිවාර්යෙන් අක්ෂ ලකුණු කළ යුතුමයි ඈ. එතකොට මට පේනවා තප්පර 6 දක්වා තප්පර 60 දක්වා වේග ප්‍රවේගය 6 දක්වා වැඩි කරන දේ තප්පර 60ක් වෙනකොට එතකොට ඒ දක්වා යද්දි මෙයා සරල රේඛාව තමයි ප්‍රසාරය තියෙන්නේ. හරි. ප්‍රසාරය තියෙන සරල රේඛාවක් තියෙනවා. ඊට පස්සේ මැද හරිය තියෙනවා 30 ඉලක්කම. මැද 30 ඉලක්කම 30 ඉලක්කමට අදාළ එහෙනම් මට පේනවා ප්‍රස්ථාරය හරියට මැද. එහෙනම් මෙතන අනිවාර්යෙන් 3 ඉලක්කම තිබිය යුත්තේ. හරි. එතකොට මෙතන මැදින් ගහලා තියෙන තව රේඛාවක්. ඒ කියන්නේ කාලය තප්පර 30යි 60යි මැද. ඒ කියන්නේ තප්පර 45 නේද? 30යි 60යි මැද කියලා කියන්නේ 45 නේ. එහෙනම් 45යි අනිවාර්යෙන් මෙන්න මෙතන. එහෙනම් 45 කියන්නේ 3යි 6යි මැද. 3යි 6යි මැද කියන ඉලක්කම කීයද? 3යි 6යි මැද ඉලක්කම. 4.5යිද? 4.5යි. 3යි 6යි මැද ඉලක්කම 4.5 වෙන්න බෑ. හරිනම් ඕන් ඉලක්කම් ටික තියෙන්නේ. හරි. මොන බලන්න මේ ඉලක්කම් ටික තියෙන ඔන්න ඔහම හරිනම්. ඒකේ සමහර තැන් ඉලක්කම් දීලා නැහැ. මෙතන ඉලක්කම දීලා නැහැ. මෙතන ඉලක්කම දීලා නැහැ. මෙතන දීලා නැහැ. අපි දන්නවා. මේ සරල රේඛාව කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙතන 60යි නම් මෙතන 6යි නම් මෙතන මැද 30යි නම් එතන මෙතන 3යි. හරි මොකද 60යි බිඳුවේ මැදනේ 30. එහෙනම් 6යි බිඳුවේ මැද 3. හරි එහෙම තමයි වෙන්න ඕනේ එතන. හරි. මට පේනවා ඉතින් විදිය ප්‍රසාරය හැඩෙන් මට පේනවා උතන තමයි තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ප්‍රසාරය හැඩෙන් ඒක තියෙන්නේ කියලා නේ. හරි ප්‍රසාරය හැඩය අනුව ඒවා තමයි තියෙන්නේ. බලා ගන්නකො. හරි. රේඛීය මගක චලනය වූ වස්තුවක චලිතය මුල් තප්පර 60 තුල නිරීක්ෂණය කර ලබාගත් තොරතුරු ප්‍රවේග කාල ප්‍රසාරයේ පෙන්වා ඇත කියලා කියනවා. මෙම චලිතය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. හරි. ගන්න මේ ප්‍රකාශය මුල් තප්පර 30 තුල වස්තුව ඒකාකාර මන්දනයකින් ගමන් කර ඇත කියලා කියනවා. හයියෝ එන්න ප්‍රවේගය වැඩි වෙලානේ තියෙන්නේ. එන්න ප්‍රවේගය වැඩි වෙලා නම් යකෝ මන්දනේද? මේ බලන්න තප්පර 30 දී ප්‍රවේගය 3යි කියලා ආවේ. තප්පර 45 දී ප්‍රවේගය 4.5 කියලා ආවේ. තප්පර 60 දී ප්‍රවේගය 6යි කියලා ආවේ. එහෙනම් කාලය ගිලදී එන්න ප්‍රවේගය වැඩි වෙලා. එහෙනම් ඒක මන්දනේද? ඒකට කියන්නේ ත්වරණය කියලා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. හරි ගන්න B ප්‍රකාශය. හරි B ප්‍රකාශය ගන්න. මුල් තප්පර 60 තුල වස්තුව මත නියත බලයක් ක්‍රියා කර ඇත. නියත බලයක් ක්‍රියා කරා නම් එක්කෝ වස්තුව නිශ්චලයි නැත්නම් ඒකාකාර ප්‍රවේගය යන්න එපා බං. නිව්ටන්ගේ පළමු නියමයෙන් කිව්ව ඒකනේ. දැන් වස්තුව එන්න ප්‍රවේගය වැඩි වෙලා කියන ත්වරණය වෙලානේ. ත්වරණය වෙලා නම් වස්තුව මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරලා එහෙනම්. හරි. හොඳට අහගන්න මං කියන එක. මුල් තප්පර 60 තුල වස්තුව නියත බලයක් ක්‍රියා කර ඇත කියලා තියෙනවනේ මේ ප්‍රකාශය හරිද වැරදිද කියලා ඔන්න බලා ගන්න. හරි. ඔන්න මේ ප්‍රකාශය හරිද වැරදිද කියලා තීරණය කරන විදිය ඈ.
වස්තුවක් තියෙනවා නම් මෙන්න මෙහෙම වස්තුව මත මෙන්න මෙහෙම F කියලා බලයක් තියෙනවා නම් මේ පැත්තටත් F කියලා බලයක් තියෙනවා. වැඩිපුර බලයක් තියෙද කොයි හෝ පැත්තකට? නෑ. එහෙනම් සම්ප්‍රයුක්ත බලය බිඳුවයිනේ. වැඩිපුර බලයක් නෑ. මේ F කැපිලා ගියාට පස්සේ වැඩිපුර බලයක් නෑ. ඔන්නෝම සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වුණොත් අපි කියනවා වචනය මොකද්ද? බාහිර අසමතුලිත බලයක් නෑ කියලා කියනවා. බල ඔක්කොම තුලිත වෙලා තියෙන්නේ. එහෙනම් එහෙම බාහිර අසමතුලිත. يعني ඔක්කොම තුලිත වෙලා තියෙන්නේ. එහෙම බලයක් නැත්තම් ඔක්කොම බැලන්ස් නම් එක්ක වස්තුව නිශ්චලයි නැත්නම් වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් يعني එකම ප්‍රවේගයෙන් යනවා කියලා කවුද කිව්වේ? හරි චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් තමයි කිව්වේ. හරි. ඒව තමයි කිව්වේ. දැන් මේ ප්‍රස්තාවට අනුව වස්තුව එකම ප්‍රවේගයෙන්ද ගිහිල්ලා තියෙන්නේ නෑනේ බං. කාලයේ බිඳුවේදී ප්‍රවේගය බිඳුවයි. කාල තප්පර 30කදී ප්‍රවේගය 3යි. කාල තප්පර 45කදී ප්‍රවේගය 7.5යි. කාල තප්පර 60කදී ප්‍රවේගය 6යි. එහෙනම් මෙයා එන්න ප්‍රවේගය වැඩි වෙලා. එහෙනම් මෙයා මොකදලා තියෙන්නේ? එහෙනම් මේ වස්තුව ත්වරණය වෙලායි තියෙන්නේ. ත්වරණය වෙලා නම් ෂුවර් එකට මෙහෙම බල බැලන්ස් වෙලා නැහැ. එහෙනම් එක පැත්තට වැඩිපුර බලයක් තිබිලා තියෙනවාමයි. ඒක කිව්වේ කවුද? නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කිව්වා F සමානයි m මේ සමීකරණයට අනුව එහෙනම් F අගයක් තියෙනවා කියලා කියන්නේ m ස්කන්ධයක් තියෙන වස්තුවක් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ත්වරණය වෙනවා. හරි. එහෙනම් මේ වෙලා තියෙන ත්වරණය තමයි එන්න ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ. හරිනේ පැහැදිලිනේ? හරි එන්න ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ත්වරණය වෙලා තමයි. එහෙනම් හරිනේ. එහෙනම් මේ වෙලාවේදී එක පැත්තකට වැඩිපුර බලයක් තිබිලා තියෙන නම් බාහිර අසමතුලිත බලයක් තිබිලා තියෙනවා. හරි. يعني තුලිත වෙන්නේ නැතුව ඉතුරු වෙච්ච කෑල්ල. කවුද F කියලා කෑල්ලක් වැඩිපුර තිබිලා තියෙනවා. එහෙනම් දෙවෙනි ප්‍රකාශය වැරදෙන්නේ ඒකයි. හරි. එහෙම ගන්න නැහැ කියලා කියන්නේ. එහෙම එකක් තියෙනවා. වැඩිපුර බලයක් තිබිලා තියෙනවා. හරි තිබෙන නිසා තමයි වස්තුව දැන් මේ ත්වරණය වෙලා තියෙන්නේ. හරි. නියත බලයක් මේ තිබිලා තියෙන්නේ. හරි. නියත බලයක් තිබ්බනම් හරි. ගොඩයින් පොඩයි. හරි. නියත බලයක් ක්‍රියා කරන ඇත කියලා කියන්නේ. එහෙනම් නියත බලයක් ක්‍රියා කරන තියෙන හරි. නියත බලයක් තියෙන කියන වස්තුව ත්වරණය වෙනවා. හරිද මේක ප්‍රකාශ කරනවා වස්තුව ත්වරණය වෙලා තමයි තියෙන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රකාශය නිවැරදි. හරි. එහෙනම් A ප්‍රකාශය වැරදි. B ප්‍රකාශය නිවැරදි. හරි. මොකද වස්තුව මත නියත මේ වගේ බලයක් තිබ්බ නිසා තමයි වස්තුව මොකද වෙන්නේ දැන් ත්වරණයට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා වස්තුව දැන් එන්න ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ ඒකයි. හරි. නියත බලයක් ක්‍රියා කර ඇත. හරි. හරි ගන්න C. තප්පර 45ක විට වස්තුවේ ප්‍රවේගය 4.5 හරන ප්‍රස්ථාරයෙන්ද මේ තප්පර 45කදී ප්‍රවේගය 4.5 කියලා අපි යන්ද ප්‍රස්ථාරය. වැඩේ හරි ප්‍රස්ථාරය අපිට පේනවා මේ තප්පර 45 වෙනකොට එහෙනම් 30යි 60යි මැදනේ. එහෙනම් මෙතන 3යි 6යි මැද. එහෙනම් 45කදී 4.5 කියලා තමයි එන්නේ. එහෙනම් C ප්‍රකාශයත් නිවැරදි. එහෙනම් මට වෙනවා C ප්‍රකාශය නිවැරදි කියලා. හරි. එහෙනම් මේක නිවැරදි වන්නේ B සහ C ප්‍රකාශ පමණි උත්තරේ 4 වෙනි එක. හරි. හරි. දැන් උන අපි 11 ළමයිට තව ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා ෂෝක් ප්‍රශ්න දෙකක් ඈ. දැන් අර 22 ප්‍රශ්නේ හොඳට බලන්න අර කලින් මම ඉලෙක්ට්‍රොනික පාඩම කියලා දුන්නානේ. ඒක ඇසුරෙන් තමයි. මේ ට්‍රාන්සිස්ටරේ මොකද්ද? මේ බලන්න මේ ධාරාව වෙන්නේ මේ ධන පැත්ත මේ පැත්ත ඍණ පැත්ත මේ පැත්ත මේ කෙටිර තියෙන මේ පැත්තේ දිගිර තියෙන උඩ පැත්තේ. එහෙනම් ධාරාව මේ පැත්තෙන් එන්නේ. එහෙනම් ධාරාව මේ පැත්තට යනවා කියලා කියන්නේ මේ ඊතල ගැන හිතන්න එපා. මේ ඊතල ගැන හිතන්න එපා. මේක මට වැඩක් නැහැ. හරි. මේ ඊ මත ලකුණු කරලා තියෙන ඊතලේ. ඒ තමයි ධාරාව යන පැත්ත පෙන්වන එක. එහෙනම් ධාරාව පෙන්ලා තියෙන්නේ C පැත්තේ ඉඳලා B හරහා E පැත්තේ යන්න. හරි ඒ විදිහට තමයි මේක ධනාග්‍රය දීලා තියෙන්නේ. මේ ධනාග්‍රය පැත්තේ ඉන්න ධාරාව එළියට එන්නේ. කොහොම තමයි ගිහලා තියෙන්නේ. හරි. වැඩේ හරිනේ. එහෙනම් ධාරාව පහළට එනවා කියලා කියන්නේ ධන ධාරාව පහළට එනවා කියන්නේ මෙයා විමෝචනය තියෙන මොනවා හරි ඍණ ආරෝපිත දෙයක්. එහෙනම් ඍණ නම් එයා නෙගටිව්. එහෙනම් NPN. එහෙනම් මේ ට්‍රාන්සිස්ටර් එකත් අර ඉස්සලා කිව්වා වගේ NPN ට්‍රාන්සිස්ටර් එකක්ම තමයි ඈ. දැන් ඉතින් ප්‍රශ්න 22 එහෙනම් අපි දැන් කරන්නයි පටන් ගන්න යන්නේ. හරි. බලන්න ප්‍රශ්න 22. විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. හරි. හරි ගන්න මේ ප්‍රකාශය. පරිණාමකයා ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ මත කියලා කියනවා. ඕක මගේ තියරි පන්ති මම උගන්වනකොට ළමයිට කියලා දීලා තියෙනවා. හරි. දැන් පරිණාමකයක් ඔතලා තියෙන්නේ මෙහෙමනේ. ප්‍රාථමික දඟරයයි ද්විතීක දඟරයයි ඔතලා තියෙන්නේ කිසිම සම්බන්ධයක් නැතිව. කනෙක්ට් වෙලා නැහැ. හැබැයි ප්‍රාථමික දඟරට කරන්ට් එකක් දීලා ද්විතීක දඟරේ කරන්ට් එකක් එළියට එනවා. ඒතර කරන්ට් එක ප්‍රාථමික දඟරේ ද්විතීක දඟර පැත්තට පාස් වුණේ කොහොමද? මේ දෙන්න එකට ජොයින් කරලා නැහැ. කරලා නැහනේ. හැබැයි කරන්ට් එක පාස් වෙලා තියෙනවා. ඕම් පාස් වෙන හැටි බලා ගන්න. හරි. ඒක ෂෝක් කතාවක්. මගේ තියරි පන්ති ළමයිට කියලා දීලා තියෙනවා. මගේ ආපු නැති ළමයි ඉන්නවනේ තියරි පන්ති. ඔන්න ටක් කරලා බලා ගන්න. අන්තිම මොහොතේ ආපු ළමයි ඉන්නවනේ මේ වැඩේ ගොඩ දා ගන්න. හරි. හරි. ඔන්න බලා ගන්න කොහොමද වෙන්නේ කියලා. දැන් මෙන්න මේ විදියට මෘදයකට ටිකක් අරගෙන හරි. මෘදයකට ටිකක් අරගෙන මම මෙන්න මෙහෙම තියලා මම කළු පාට පෑනෙන් අදින නැත්නම් පේන්නේ නැහැ හරියට. මෙන්න මෙහෙම තියලා
බුදියාගලට ඇන ටිකක් හරි කමන්න ඔහම තියලා මෙන්න මෙහෙම ප්‍රාථමික දඟරේ ඔතනවා. හරි. මේ තියෙන ප්‍රාථමික දඟරේ. මෙන්න ද්විතීයික දඟරේ. මං කියන ප්‍රාථමික දඟරේ පොටවල් තියෙනවා 10ක්. නෑ. අපි වැඩි ගණන් පොටවල් 100ක් ගමු. ද්විතීයික දඟරේ පොටවල් තියෙන 20යි. හරි. මේ ප්‍රයිමරි එක මේ සෙකන්ඩරි එක. එහෙනම් ප්‍රාථමික දඟරේ පැත්තේ කරන්ට් එක දෙන්නේ. ද්විතීයික දඟරේ තමයි කරන්ට් එක එළියට ගන්නෙ. එහෙනම් මට පේනවානේ මේ පැත්තෙන් වැඩි පොට ගානක් තියෙනවා මේ පැත්තෙන් අඩු පොට ගානක්. මතකද? පොටවල් සංඛ්‍යා අතර අනුපාතයේ වෝල්ටේජ් අතර අනුපාතයට සමානයි කියනවා. එහෙනම් මේ පැත්තේ වෝල්ටේජ් එක මොකද්ද? වෝල්ටේජ් එක ප්‍රයිමරි එකේ. මේ පැත්තේ කවුද? වෝල්ටේජ් එක ද්විතීයික එක. ද්විතීයික කියන සෙකන්ඩරි එක තමයි සකුර දාන්නේ. ප්‍රයිමරි කියන්නේ ප්‍රාථමික. එහෙනම් පොටවල් සංඛ්‍යාව තියෙනවා ප්‍රාථමිකයේ පොටවල් 100යි ද්විතීයිකයේ පොටවල් 20යි. එහෙනම් පොටවල් සංඛ්‍යාව n කියලා කිව්වොත් ප්‍රයිමරිකයේ පොටවල් සංඛ්‍යාවයි ද්විතීයිකයේ පොටවල් සංඛ්‍යාව අතර අනුපාතය. හරි? සමාන වෙනවා ප්‍රයිමරිකයේ වෝල්ටේජ් එකයි ද්විතීයිකයේ වෝල්ටේජ් එක අතර අනුපාතය. ඕකනේ ප්‍රකාශනේ. හරි. දැන් මම පොඩි ගානක් හදලා වෙන්නන මම ප්‍රාථමිකට වෝල්ට් 12ක් දුන්නොත් අපි බලමු ද්විතීයිකින් ප්‍රත්‍යාධාරවල වෝල්ට් කීයක් එළියට එනවද කියලා. අපි ආදේශ කරමු. ප්‍රාථමිකයේ පොටවල් සංඛ්‍යාව 100යි. එහෙනම් ප්‍රයිමරිකයේ මෙන්න ප්‍රයිමරිකයේ පොටවල් සංඛ්‍යාව 100යි. මේ ප්‍රයිමරිකයේ පොටවල් සංඛ්‍යාව මේ ප්‍රයිමරිකයේ පොටවල් සංඛ්‍යාව 100යි. බෙදීම. සෙකන්ඩරි එකේ පොටවල් සංඛ්‍යාව. ඒ කියන්නේ මේ තියෙන ද්විතීයික නගරේ. ඒක පොටවල් කීයක් තියෙන 20යි. ඒක 20යි. හරි සමානයි. ප්‍රයිමරි එකේ වෝල්ටේජ් එක. මෙන්න ප්‍රයිමරි එකේ වෝල්ටේජ් එක කීයද? වෝල්ට් 12යි. අර ද්විතීයිකයේ වෝල්ටේජ් එක තමයි අහන්නේ. එහෙනම් වෝල්ටේජ් එක සෙකන්ඩරි එකේ. අර සුළු කළා මට උත්තරේ කියන්න එහෙනම් බිඳුවර බිඳුව කැපිලා ගියා. මට එනවා උත්තරේ VS සමානයි. හරි? VS සමානයි. 12 වැඩි කිරීම 2යි කියන්නේ 24යි 24 බෙදීම 10යි කියලා කියන්නේ 2.4යි වෝල්ට්. ඔන්න මට එනවා මේ පැත්තේ වෝල්ටේජ් එක වෝල්ට් 2.4යි. දැකද? මේ පැත්තෙන් වෝල්ට් 12ක් දෙද්දි ප්‍රත්‍යවර්ත ධාරාව මේ පැත්තෙන් එළියට ආවේ වෝල්ට් 2.4යි ප්‍රත්‍යවර්ත ධාරාව. එහෙනම් වෝල්ටේජ් එක මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. එහෙනම් මේ පැත්තේ එළියට ආවේ 2.4යි වෝල්ටේජ් එක. දැකද? 12ක් දෙද්දි 2.4යි වෙලා තියෙනවා. 12 දිල වැඩි යගයක් දෙනකොට අඩු යගයක් එළියට ඇවිල්ලා. එහෙනම් මේක මොකද්ද? වෝල්ටේජ් එක අඩු වෙන්න පාවිච්චි කරනවා. එහෙනම් මේක මොකද්ද? අවකර පරිණාමකයක්. හරිනේ ප්‍රාථමික පොටව ගන්න ද්විතීයික පොටව ගන්න අඩුයි කියලා කියන්නේ ඒක අවකර. අර අපි යන්ද සංකේත මත කලින් යන්දේ අර පොටවල් ගන්න වැඩි දාලා අනික පොටවල් අඩු වෙන ඒක තමයි. හරි. දැන් වැඩේ හරි. දැන් ඔයාලට පේනවද? හරි දැන් මෙහෙම කියපු ගමන් උඹලා මේ ගාන හැදුවනේ බං. හරි ඉස්කෝලේ සර් කරදි හරි කමන්නේ. උඹලා දැන් එන්න පඬිතුගේ හැදුවා. ඇහුවා පුතා දීගිජිගෙන් එන ධාරාව කීයද වෝල්ටේජ් එක කීයද හදලා පෙන්නපන් ගාන කීයද? උඹ හදලා පෙන්නුවා. උඹට නිකන් ඔලුවක් තිබ්බේ නැද්ද? යකෝ මේ පැත්තෙන් කරන්ට් එක දෙද්දි බං මේකයි මේක අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ මැද නිකන් කම්බි ටිකක් තියෙන්නේ. අර මේ වයර් එක මේ පැත්තෙන් ගාලා මෙහෙන් යනවා. මේ වයර් එකත් එක මේ වයර් එක එකට පුට්ටු කරලවත් නැතුව කොහොමද මෙහෙන් කරන්ට් එකදී මෙහෙන් කරන්ට් එකක් නිකන් හැදුනේ. මේ පැත්තේ දඟරේට කරන්ට් එක දෙදී මේ පැත්තේ දඟරේ නිකන් කරන්ට් එකක් හැදුනේ කොහොමද? තුන් නැද්ද? ඒ තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය. දැන් මේ පැත්තට දෙන්නේ ප්‍රත්‍යවත ධාරාවන්නේ. අපි දන්නවා සන්නායකය තුලින් ධාරාවක් යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනව නේද? සන්නායකේ වටා. අර මේකේ හොයාගත්තේ කස්කුරුප්පු. හරි. එතන දකුණත් එකෙන් අර මේකෙන් ඒක තමයි. හරි. මේ එතකොට එහෙනම් මෙන්න මේ සන්නායක දිගේ කරන්ට් එක යනකොට මේ සන්නායක වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවනේ. ඒ චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ මුදියකට තහඩු දිගේ මේ පැත්තට ගමන් කරනවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ මෙතන ප්‍රත්‍යවත ධාරාවක් නිසා විටින් විට පැත්ත මාරු වෙනවනේ. ඇයි ප්‍රත්‍යවත ධාරාව කියන මම ධාරාව ගමන් කරන පැත්ත විටින් විට මාරු වෙන නිසා ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයේ පැත්ත විටින් විට මාරු වෙනවා. එතකොට මෙන්න මෙයාගේ ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රයේ පැත්ත විටින් විට මාරු වෙද්දී මෙන්න මෙයාට එක දැනෙනවා විටින් විට චුම්බක ක්ෂේත්‍රයක් වෙනස් වෙනවා කියලා. අන්න වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් හමුවේ මෙයා මොකද කරගන්නේ? ධාරාවක් හදා ගන්නවා. ඒක තමයි මම කිව්වේ. හරි චුම්බක ක්ෂේත්‍රයක් වෙනස් වෙද්දී ඒ අසදින සන්නායකයා විසින් ධාරාවක් හදා ගන්නවනේ. ඒක තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ. ඒක තමයි වෙන්නේ. එහෙනම් මෙයා අපිට මෙයාට ප්‍රත්‍යවත ධාරාවක් දෙන්න මුනේ ඒකයි. බැලලා මේකට සරල ධාරාවක් දුන්නා නම් සරල ධාරාවක් අඛණ්ඩව ගමන් කරන එකම දිශාවට. එතකොට ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය එක විදිහටමයි තියෙන්නේ. එක විදිහටම තියෙන චුම්බක ක්ෂේත්‍රයක් මෙයාට දැනුණා කියලා අහලා පහලින් එයාගේ ධාරාව ප්‍රේරණය වෙන්නේ නැහැ. මොකද චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙන්න ඕනේ. එක විදිහට තිබ්බ කියලා ධාරාව ප්‍රේරණය වෙන්නේ නැහැ. එහෙනම් ඒක තමයි ප්‍රත්‍යවත ධාරාවක් මේ පැත්තට දුන්නේ. හැබැයි ඉතින් සරල ධාරාවක් දෙදී අවස්ථා දෙකකදී විතරක් මේ පැත්තෙන් ධාරාව ප්‍රේරණය වෙනවා. ඒ මොකද්ද? මෙයාට කරන්ට් එක දෙන මොහොත. එතකොට චුම්බක ක්ෂේත්‍රයක් නැතුව තිබිලා එකපාරට ඇති වුණා. ඒක මෙයාට දැනෙනවා. එතකොට මෙයා එකපාරට ධාරාවක් හදා ගන්නවා. ඕන එක නැවතුණා. ඊට පස්සේ ඕන කරන්ට් එක අඛණ්ඩ වෙද්දී අඛණ්ඩ එක දිගට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. එක දිගට චුම්බක ක්ෂේත්‍රයක් මෙයා හටගද්දී ඒක මෙයාට දැනෙනවා. එක දිගට චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බ කියලා මේ ධාරාව ප්‍රේරණය වෙන්නේ නැහැ. අරක ලස්සන කතාවක මම තීරපන්ති වල කියලා දීලා තියෙනවා ඊට පස්සේ
මෙයාගේ මම ධාරා සෙප්පුම එකවර නවත්තනවා. සරල ධාරාව. හරි? සරල ධාරාව දුන්නොත් ඒක නවත්තනවා. අන්න චුම්බක ශේෂ්ත්‍රය තිබිලා එකපාරට නැති වෙනවා දැන් මේ වෙලාවේ. එතකොට මෙයාට දැනනවා මෙච්චර චුම්බක ශේෂ්ත්‍රය තිබිලා එකපාරට නැති වුණා කියලා. එතකොට ධාරාව ටක් ගාලා ප්‍රේරණය කරගන්නවා. කලින් ඇතිවෙච්ච ධාරාව විරුද්ධ පැත්තට තමයි මේ පැත්ත ධාරාව ඇති කරගන්නේ. ඒ සරල ධාරාවක් දුන්නොත්. ඉතින් ওই වැඩේ මම කොයි වෙලේත් ඕෆ් කරන්න ඕන් කරන්න ඕෆ් කරන්න ඕන් කරන්න මම කර ඉන්න බෑනේ. ඒ නිසා මම කරන්නේ මොකද්ද? ධාරාව ස්වයංක්‍රීයව වෙනස් වෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් දෙනවා. එහෙනම් ප්‍රත්‍යාධාර දුන්නම මම මෙයාගේ තියෙන චුම්බක ශේෂ්ත්‍රය විටින් විට මොකද වෙන්නේ? පැත්ත මාරු වෙනවා. ඒ පැත්ත මාරු වෙන විචලනය වෙන චුම්බක ශේෂ්ත්‍රය මෙයාට දැනෙනවා. දැනෙච්ච ගමන් මෙයා ධාරාවක් ප්‍රේරණය කරගන්නවා. ඒක තමයි වෙන්නේ. හරි මොකද මෙයා අසලීම තමයි මෙයා ඉන්නේ. ඒකට පුට්ටු කරලා නැහැ. ළඟ තිබ්බම හොඳට නැති. මොකද චුම්බක ශේෂ්ත්‍රය ළඟ තිබ්බම අනිත් එක දැනෙනවනේ. ඒව තිබ්බම ඇති. ඒක තමයි ඔක වෙන්නේ. එහෙනම් විදුචුම්බ ප්‍රේරණ ක්‍රියාවලිය තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් වලත් වෙන්නේ. හරි? ඒක 11 ළමයි ගේ ඈ. 10 ටික බයිබල් වගේ තියෙයි. හරි බලගන්නකෝ. හරි උන් නිකන් එහෙම එකක් තියනවා කියලා ඉස්සරහ පොඩ හිතේ තියන් ඵලයන් ලොග හරි. හරි. ධාරාව ප්‍රේරණය වන්නේ දඟරය තුල චුම්බක ශේෂ්ත්‍රය දඟරය තුල චුම්බක ශේෂ්ත්‍රය පමණක් චලනය වූ විටය කියලා කියනවා. ධාරාව ප්‍රේරණය වන්නේ දඟරය තුල චුම්බක ශේෂ්ත්‍රය පමණක් චලනය වූ විට. හරි. දඟරය තුල චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන්න පුළුවන් චුම්බක ශේෂ්ත්‍රය තුල දඟරයක් තියෙන්න පුළුවන් හරි. හරි. කොහොම හරි කමන්නේ දඟරේ ඇතුලේ හරි චුම්බක ශේෂ්ත්‍රය පමණක් චලනය වෙන්න ඕනේ නැහැ. චුම්බක ශේෂ්ත්‍රය එක ගානක් තිබිලා දඟරේ චලනය වෙන්නත් පුළුවන්. ඒ චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වෙනවා කියලා තමයි දැනෙන්නේ. හරි? පමණක් කියන වචනේ පාවිච්චි කරලා තියෙන නිසා ඒ උත්තරේ ගන්න බෑ. ආරාව ප්‍රේරණය වන්නේ දඟරේ තුල චුම්බක ශේෂ්ත්‍රය පමණක් චලනය වූ විට කියලා තියෙන්නේ. පමණක් කියන්න බෑ. ධාරාව ප්‍රේරණය වන්නේ දඟරේ තුල චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වෙනකොටත් පුළුවන්. චුම්බක ශේෂ්ත්‍රය එක ගානින් තිබිලා දඟරේ වෙනස් වෙනකොටත් ඒ දඟරට දැනෙන චුම්බක ශේෂ්ත්‍රය වෙනස් වෙනවා වගේ. එතකොටත් වෙනවා. හරි? C. හරි බලන්න C ප්‍රකාශය. ජලයෙන් විදුලිය නිපදවීමේදී විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්ම යොදාගනි. ඉතින් හරිනේ බං ජල විදුලි බලාගාරලා තියෙන බං මේ ඩයිනමෝවක්ම තමයි. ඩයිනමෝවකින් කරන්නේ ඔය වැඩේ තමයි ඉතින්. හරි? ඔය ට්‍රාන්ස්ෆෝමර් වලින් කරනවා වගේ ඩයිනමෝවකින් කරන්නේ චුම්බක ශේෂ්ත්‍රයක ධාරාව ගෙන්න සන්නායකයක් නෑ. චුම්බක ශේෂ්ත්‍රයක් හමුවේ සන්නායකයක් චලනය වෙන එක තමයි වෙන්නේ. ඒතකොට ධාරාව ප්‍රේරණය වෙනවා. ඇත්ත එතන වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් තමයි. හරි එතන තියෙන්නේ එහෙම එකක් තමයි. එහෙනම් ඒ සහ C ප්‍රකාශ තමයි මෙතන පට්ට වශයෙන්ම නිවැරදි වෙන්නේ. හරි? දැන් B ප්‍රකාශය අර්ධ වශයෙන් නිවැරදි වෙන්නේ. පමණක් කියන වචනේ තියෙන නිසා B ප්‍රකාශ අපිට ගන්න විදිහක් නැහැ. මොකද ධාරාවක් ප්‍රේරණය වන්නේ දඟරය තුල චුම්බක ශේෂ්ත්‍රය පමණක් චලන වෙන අවස්ථාවේ ඕන චුම්බක ශේෂ්ත්‍රය නිශ්චිතව දඟරේ චලන වෙනකොටත් හරි ධාරාව ප්‍රේරණය වෙනවා. හරි? එහෙනම් B ප්‍රකාශය ගන්න බැරි හේතුව ඒකයි. ඒ සහ C ප්‍රකාශ තමයි මෙතන වඩාත් නිවැරදි. දැන් ඉතින් අපි NPN ට්‍රාන්සිස්ටර් දන්න නිසා දැන් මට ටක් ගාලා කියන්න බෑ 22ට උත්තරේ මොකක්ද කියලා. 22. අර මේ බලන්න මේ NPN ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. අපි අහන බලන්න. S ස්විච්යේ විවෘත කළ විට L2 පමණක් දැල් වේ කියලා කියනවා. බලන්න S ස්විච්යේ විවෘත කරනවා. හරි? විවෘත කරනවා කියන්නේ මොකද්ද? ඕෆ් කරනවා. මේ විවෘත කරලා තියෙන්නේ. ඒක ඕෆ් කරා කියලා කියන්නේ බං IV පැත්තෙන් කිසිම ධාරාවක් එන්නේ නැති වෙනවනේ. IV පැත්තෙන් කිසිම ධාරාවක් එන්නේ නැහැ කියලා කියන්නේ අර කරාමේ ඇරෙන්නේ නැහැ. එහෙනම් උඩ පැත්තෙන් IC ධාරාවක් එන්නේත් නැහැ. එතකොට ඉතින් L1 පත්තු වෙන්නේත් නැහැ. L2 පත්තු වෙන්නේත් නැහැ. හරි? දැන් මෙතන ස්විච් එක ඕෆ් කරොත් ඔයාලට පේනවා බං මේ ධනාග්‍රයෙන් මේ මෙහෙම කරන්ට් එක මෙන්න මේ ස්විච් එක හරහා ගියොත් නේ බං මේ L1 හරහා යන්නේ. එහෙනම් මේ ස්විච් එක ඕෆ් කරලා කියන්නේ විවෘත කරලා තියෙනවා කියන්නේ L1 පත්තු වෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් කරන්ට් එක ආවොත් මෙතනින් එන කරන්ට් එක තමයි මේ IB කරන්ට් එක කියලා කියන්නේ. ඒ IB කරන්ට් එක ගියොත් තමයි මෙහෙම ගියොත් තමයි උඩ පැත්තෙන් IC කරන්ට් එක මෙහෙම එන්න පටන් ගන්නෙ. මගන මෙතන කරාමේ ඇරුණොත් තමයි උඩ පැත්තෙන් වතුර ටික ගලාගෙන එන්නේ. ඒ වගේ තමයි. එහෙනම් IB කියන කරන්ට් එකක් ගියොත් විතරමයි උඩ පැත්තෙන් IC කියන කරන්ට් එකක් එන්නේ. ඉතින් උඩ පැත්තෙන් IC කරන්ට් එකක් ආවොත් මේ L2 පත්තු වෙන්න ඕනේ. ඉතින් මෙතන කරාමේ ඇරෙන්නේ නැතුව එහෙනම් මේ පැත්තෙන් S ස්විච් එක කරා මෙහෙම කරන්ට් එක එන්නේ නැතිව IB ධාරාවක් එන්නේ නැතුව කරාමේ ඇරෙන්නේ නැහැ. ඇරෙන්නේ නැහැ කියන්නේ උඩ පැත්තෙන් හරි IC ධාරාවක් එන්නේත් නැහැ. ඒතොර L2 පත්තු වෙන්නේත් නැහැ. හරි? එන උත්තරේ ඒ වැරදි. ගන්න බී S ස්විච් එක සංවෘත විඩාන්න S ස්විච් එක දැන් ඔන් කරනවා ඈ. ඔන් කරලා පස්සේ ඕ මේ පැත්තෙන් ධාරාව වෙනවා. ඒතොර L1 පත්තු වෙනවා. හරි? L1 පත්තු වෙනවා. L1 පත්තු වුණොත් කියන්නේ IB ධාරාව යනවා කියලා කියන්නේ කරාමේ ඇරුණා. ඒතොර උඩ පැතුණු ධාරාව එන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ මෙන්න මෙතනින් ධාරාව මෙහෙම පහළටත් ඔහොම මේක දිගින් පහළට ධාරාව වෙන්න පටන් ගන්න මේ C පැත්තෙන් මේ. ඒක තමයි IC ධාරාව. මේ පැත්තෙන් එන්න පටන් ගන්නවා. හරි. හරි. මම එන්න පටන් ගන්නවා. හරි. එහෙනම් ඉතින් ඇත්ත. ඒතකොට මේ L2 බල්බ් එකක් පත්තු වෙනවා කියන්නේ. මොකද මේ පැත්තෙන් ධාරාව වෙනවා කියන්නේ L2 බල්බ් එක හරහා එන්නේ. ඒතකොට බල්බ් එක පත්තු වෙනවා. එහෙනම් C ප්‍රකාශය B ප්‍රකාශය නිවැරදි. ගන්න C ප්‍රකාශය මෙහි දැක්වෙන ට්‍රාන්සිස්ටරේ NPN වර්ගය. ඉතින් මම කියවනේ මෙන්න මේ එමිටර් එක මත ලකුණු කරලා තියෙනවා ධාරාව වෙන පැත්ත. එහෙනම් ධාරාව පහළට එනවා කියලා කියන්නේ එයා විමෝචන කරලා තියෙන මොනවා හරි ඍණ ආරෝපිත දෙයක්. එහෙනම් ඍණ නම් මෙයා ඍණ දෙයක් තමයි තල්ලු කරලා තියෙන උඩට. එහෙනම් මෙයා ඍණ කියන්නේ නෙගටිව්. එහෙනම් මේ නෙගටිව් නම් මෙයා පොසිටිව්. එහෙනම් මෙයා නෙගටිව්. එහෙනම් කවුද? NPN. හරි ඇත්ත කතාව මේක NPN එකක් තමයි. එහෙනම් B සහ C ප්‍රකාශ තමයි මේකේ නිවැරදි වන්නේ උත්තරේ 3. හරි. හරි ගන්න ප්‍රශ්න අංක 23. හරි මේක අපි 10 ළමයිට කරන්න පුළුවන් ඈ. ඔන්න මවුල ගාන ගන්නකො මම හදන්නට කියලා දෙනවා. දැන් මේක පොඩ කෙමිස්ට්‍රි ගානක්. හරි මෙන්න බලන්න. රසායනික බන්ධනය සෑදුවද මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ නොවන. දැන් අපි දන්නවා පරමාණුව පුළුවන් තරම් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්නනේ. පරමාණුවක් කැමති හරි අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ කරගන්නනේ. ඒකට තමයි පරමාණුවක් කැමති. හැබැයි වැඩේ කියලා කියන්නේ සමහර පරමාණු තියෙනවා මෙහෙම රසායනික බන්ධන හදාගෙන අවසන් වුණත් එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා නැහැ. දැන් අපි ඉස්සලා බලමු මෙන්න මේ CH4 කියන අණුව. කාබන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 4යි කියන්නේ කාබන් 1යි හයිඩ්‍රජන් 4යි CH4. මේ තමයි මෙතේන් කියලා අණුව. හරි. මේ තියෙන්නේ H2O හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි කියන්නේ ජල අණුව. මේ තියෙන්නේ NH3 N එකයි H ඒවා 3යි කියන්නේ ඇමෝනියා අණුව. මේ තියෙන්නේ AL හරි මෙතන තුනේ ඉලක්කම නැහැ. මෙතන වැරදිලා තියෙන්නේ නැහැ. මෙතන තුනේ ඉලක්කම නැහැ. හරි. එහෙනම් මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3. මෙතන තුනේ ඉලක්කම නැහැ. හරි. ඒක වැරදිලා තියෙන්නේ. එතන ඇලුමිනියම් පරමාණුවයි ක්ලෝරින් පරමාණු 3යි තියෙන්නේ. මෙතන තුනේ ඉලක්කම නැහැ. එතකොට මෙතන ක්ලෝරින් පරමාණු 3යි ඔක්කොම තියෙන්නේ. එතන AlCl3. හරි දැන් මම හැම පරමාණුවකම මේ මැද තියෙන පරමාණු මේ හැම අණුවකම මැද තියෙන පරමාණු වටා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ටික තමයි ඇඳලා පෙන්නන්නයි යන්නේ. හරි එහෙනම් මම පළවෙනි එක කියන ඕන ඇඳලා පෙන්නනවා CH4. හරි. හරි මෙතේන් කියන අණුව. හරි බලාගමු. දැන් මේක අඳින විදිහ හොඳට බලා ගන්න. බලන්න ඇඳලා පස්සේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ නැති පරමාණුත් මේ රසායනික බන්ධන හදාගෙන ඉන්නවා. හරි මහා කාලකන්ණි පරමාණු ඒකයි. හරි උන්ගේ අට සම්පූර්ණලත් නැහැ ඒවල කසාද බැඳලා ඉන්නවා පේනවනේ ඔන්න බලා ගන්න පළවෙනි එක CH4 කොහමද හිටියේ හරි කොහමද හිටියේ ඈ CH4 කොහමද ඉන්නේ කාබන් පරමාණුව මෙහෙම තියෙනවා මේ පැත්තට හයිඩ්‍රජන් පරමාණුවක් මේ පැත්තට හයිඩ්‍රජන් පරමාණුවක් මේ පැත්තට හයිඩ්‍රජන් පරමාණුවක් මේ පැත්තට හයිඩ්‍රජන් පරමාණුවක් දැන් මේ එක බන්ධනයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්නේ දැන් මම ඒකත් අඳිනවා ඈ හරි එක බන්ධනයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. හරි? එක බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. එහෙනම් මේ කාබන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන මම තිතක් වශයෙන් දානවා. හයිඩ්‍රජන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන කතිරක් වශයෙන් දානවා. එහෙනම් මෙතන කාබන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන තිතක් වශයෙන් දානවා. හයිඩ්‍රජන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන කතිරක් වශයෙන් දානවා. මෙත් කාබන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන තිතක් වශයෙන් දානවා. හයිඩ්‍රජන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන කතිරක් වශයෙන් දානවා. එහෙනම් මෙයා කාබන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන තිතක් වශයෙන් දානවා. හයිඩ්‍රජන් පරමාණු දින ඉලෙක්ට්‍රෝන කතිරක් වශයෙන් දානවා. දැන් බලන්න මේ කාබන් පරමාණු වටා ඉලෙක්ට්‍රෝන 8ම සම්පූර්ණද කියලා බලන්න ගණන් කරන්න. ඉතින් මේ තිතක් වශයෙන් සහ කතිරක් වශයෙන් මේ තියෙන හැම එක්කෙනාම මේ මැද තියෙන කාබන් පරමාණුට අයිති. ඔය බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන යුගලම මෙයාටත් අයිති. ඒ යුගලම මෙයාටත් අයිති. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන දෙකම කාබන්ටත් අයිති. මේ ඉලෙක්ට්‍රෝන දෙකම හයිඩ්‍රජන්ටත් අයිති. මේ ඉලෙක්ට්‍රෝන දෙකම කාබන්ටත් අයිති. මේ ඉලෙක්ට්‍රෝන දෙකම හයිඩ්‍රජන්ටත් අයිති. මේ ඉලෙක්ට්‍රෝන දෙක කාබන්ටත් අයිති. මේ ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන්ටත් අයිති. බන්ධනයකින් කියන්නේ දැන් කස බැඳලා පස්සේ බං ඉතර තියෙන දීපල බං දෙගොල්ලෝ දෙන්නට පයිතිනේ. හස්බන්ඩ්ටයි වයිෆ්ටයි දෙන්නට පයිති. ඒ වගේ තමයි මෙතෙදි. හරි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙයාටත් අයිති. මෙයාටත් අයිති. දැන් බලමු එහෙනම් මෙයාගේ අයිති ඉලෙක්ට්‍රෝන ගණන් ගන්න. 1 2 3 4 යාගෙම තිබ්බ 4යි. අරයත් එක කසාදෙත් එක ආපු ඒවා 1 2 3 4 ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. එහෙනම් මෙයාගේ වටේ ඉලෙක්ට්‍රෝන 8ම සම්පූර්ණයි. හරි මම කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන විතරක් එයාගුණාට කසාදේ සමග මේ ආපු ඉලෙක්ට්‍රෝන අරයගෙන් ආපු එක ඒකත් දැන් මෙයාට තමයි තියෙන්නේ. මොකද සහසංයුජ බන්ධනනේ. සහසංයුජ බන්ධනයේදී බන්ධන ඉලෙක්ට්‍රෝන ඒ දෙපැත්තේ තියෙන පරමාණු දෙකටමයි තියෙන්නේ. එහෙනම් මෙයාගෙත් ඉලෙක්ට්‍රෝන 8ම හරියයි. ගණන් කරලා බලන්න 1 2 3 4 5 6 7 8. එයාගෙත් 8ම හරියි. එහෙනම් එයාගේ අවුලක් නැහැ. ඊළඟට දීලා තියෙන ජල අණුවනේ. හරි H2O. හරි මේ මම ජල අණුවේ කරලා තියෙන වැඩේ. හරි. හොඳට බලා ගන්න. ජල අණුව ඕන බලා ගන්න. මෙන්න තියෙන ඔක්සිජන් පරමාණුව වෙන හයිඩ්‍රජන් පරමාණු දෙක. හරි. තමයි තියෙන්නේ.
හරි එහෙනම් මෙතන බන්ධනය බලා ගන්න. මෙතන බන්ධනය කියලා කියන්නේ මෙයා දෙන ඉලෙක්ට්‍රෝන තිත වශයෙන් කිව්වොත් මෙයා දෙන එක කතිරේ. මෙයා දෙන එක තිත වශයෙන් කියලා කිව්වොත් මෙයා දෙන එක කතිරේ. එහෙනම් මෙයාගේ බන්ධන සඳහා දායක නොවිච්ච තව ඉලෙක්ට්‍රෝන කීයක් නිරූපණය කරලා තියෙනවද කියලා බලන්න. තිත් වශයෙන් බන්ධන සඳහා දායක නොවිච්ච ඒවා මෙතන යුගලයි මෙතන යුගලයි. පේනවනේ? එහෙනම් තව යුගල් දෙකක් තියෙන ඉලෙක්ට්‍රෝන O පරමාණු වට බන්ධන සඳහා දායක නොවිච්ච ඒවා. අපි ඒවා කියනවා එකසර ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. එහෙනම් දැන් බලන්න O පරමාණු වට සමස්ත ඉලෙක්ට්‍රෝන ගණන් කරන බලන්න. 1 2 3 4 මේ බන්ධ ඉලෙක්ට්‍රෝනත් එයාට අයිති කියලා කියවනේ. මේ බන්ධ ඉලෙක්ට්‍රෝන මෙයාටත් අයිති, මේ යුගල මෙයාටත් අයිති. එහෙනම් මේ යුගල මෙයාට විතරයි. මේ බන්ධන සඳහා දායක නොවිච්ච ඒවානේ මේ උඩින් තියෙන්නේ. මෙන්න මේ බන්ධන සඳහා දායක වෙච්ච ඉලෙක්ට්‍රෝන මේ යුගල මෙයාටත් අයිති, මේ යුගල මෙයාටත් අයිති. මේ යුගල මෙයාටත් අයිති, මෙයාටත් අයිති. මේ යුගල මෙයාට විතරයි අයිති. මේ යුගල මෙයාට විතරයි. මොකද එයාලා බන්ධන සඳහා දායක නොවිච්ච ඒවා. හරි එහෙනම් මෙයාගෙන ඉලෙක්ට්‍රෝන බලන්න 8ම හරිද කියලා? 1 2 3 4 5 6 7 8. එහෙනම් මෙයාගෙත් 8 හරි. O පරමාණු වටේ ඉලෙක්ට්‍රෝන 8 හරි. හරිනේ. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. හරි. ගන්න ඊළඟ ඇමෝනියා NH3. බලමු NH3 එක කොහොමද කියලා. ඇමෝනියා. නයිට්‍රජන් පරමාණු මෙහෙම තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු තුන ඇඳලා තියෙන මෙහෙම. මම මේක අඳින්නේ නැත්තම් මෙන්න මෙහෙම තියෙන්නේ. ඔන්න ඔහොම තියෙන්නේ. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි බලන්න. මෙතන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලක්. එහෙනම් මෙයා දින ඉලෙක්ට්‍රෝන තිතක් නම් මෙයා දින ඉලෙක්ට්‍රෝන කතිරේ. මෙයා දින ඉලෙක්ට්‍රෝන තිතක් නම් මෙයා දින ඉලෙක්ට්‍රෝන කතිරේ. මෙයා දින ඉලෙක්ට්‍රෝන තිතක් නම් මෙයා දින ඉලෙක්ට්‍රෝන කතිරේ. එහෙනම් නයිට්‍රජන් පරමාණුට බන්ධන සඳහා දායක නොවිච්ච ඉලෙක්ට්‍රෝන තව කීයක් තියෙද කියලා බලන්න. හරි බලන්න කීයක් තව තියෙනවද කියලා. බන්ධන සඳහා දායක නොවිච්ච ඉලෙක්ට්‍රෝන තව යුගලක් තියෙනවා මේ. තව යුගලක් ඇඳලා දීලා තියෙනවා. එහෙනම් මම ඒ යුගලක් දැන් අඳින්න යන්නේ. ඔන්න ඒ යුගල. හරි. දැන් බලන්න නයිට්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන 8ම සම්පූර්ණද කියලා බලන්න. 1 2 3 4 5 6 7 8. එයාගෙත් 8ම සම්පූර්ණයි. එහෙනම් එයාගෙත් රසායනික බන්ධනය සමග අෂ්ටකය සම්පූර්ණයි. දැන් ගන්න ඊළඟ තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ්. බලමු එයාගෙත් දැන් ඉතින් දන්නදී උත්තරේ 4න් මම 3ක්ම නැහැ කියන අනිත් එක උත්තරේ කියලා ගුණා වගේ ගහන්න එපා. බලාගෙන කොහොමද මේ වෙන්නේ කියලා. හරි මෙන්න බලාගන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ්. AlCl3. හරි ඔන්න බලන්න ඇලුමිනියම් ක්ලෝරයිඩ්. හරි. හරි ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මෙන්න ඇලුමිනියම් පරමාණු තියෙනවා. වෙන ක්ලෝරින් පරමාණු තුන මෙහෙම ඇඳලා තියෙනවා. හරි. මං ඇලුමිනියම් ඉලෙක්ට්‍රෝන තිත වශයෙන් දානවා ක්ලෝරින් එක කතිර වශයෙන් දානවා. ඔන්න එක බන්ධනයක්. ඇලුමිනියම් දුන ඉලෙක්ට්‍රෝන තිත, ක්ලෝරින් දුන ඉලෙක්ට්‍රෝන කතිරයක්. එහෙනම් ඇලුමිනියම් දුන ඉලෙක්ට්‍රෝන තිත, ක්ලෝරින් දුන එක කතිරයක්. ඇලුමිනියම් දුන ඉලෙක්ට්‍රෝන තිත, ක්ලෝරින් දුන එක කතිරයක්. දැන් ඇලුමිනියම් වලට තව ඉලෙක්ට්‍රෝන කීයක් ඉතුරු වෙලා තියෙනවා කියලා ඔයාලට ඇඳලා දීලා තියෙද කියලා බලන්න. ඇලුමිනියම් වට කිසිම ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙලා නැහැ මේ. මේ තියෙන ක්ලෝරින් වට ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන. යකෝ ඒ ඇලුමිනියම් වට තියෙනව නෙමෙයිනේ. මේ ක්ලෝරින් වට තියෙනවා. මේ ක්ලෝරින් වට තියෙනවා. හරි. හරි. මේ මෙතන ඉලෙක්ට්‍රෝන තව යුගලක් තියෙන්නේ. මෙතන තව ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒ ක්ලෝරින් වට තියෙනවා. මගෙන් අහන්නේ මේ මධ්‍ය පරමාණුවනේ. හරි මේ ගාන බලන්න මධ්‍ය පරමාණුව වටා මේ. එන මැද තියෙන ඇලුමිනියම්නේ. එතන ඇලුමිනියම් ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන නැහැනේ. ඉතින් හරිනේ බං ඇලුමිනියම් කියන්නේ තුන්වෙනි කාණ්ඩනේ. තුන්වෙනි කාණ්ඩේ සහ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. ඒ තුන් දෙනාම බන්ධන තුනකට දුන්නා මේ. ඉතුරු ඉලෙක්ට්‍රෝන නැහැ තමයි. හැබැයි දැන් බන්ධන තුන හදාගෙන ඉවරයිනේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3. දැන් බලන්න ඇලුමිනියම් වට එයා තමයි මධ්‍ය පරමාණු. එයා වට ඉලෙක්ට්‍රෝන 8ම සම්පූර්ණද බලන්න. 1 2 3 4 5 6යි තියෙන්නේ. 8ම සම්පූර්ණ වෙලා නැහැ. 8ම සම්පූර්ණ කරගන්න බෑ එයාට. මොකද එයාගේ බන්ධන හදාගන්න පුළුවන් 3යි. හරි. මෙයා හරිනම් ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනෙක් වෙන්න ඕනේ. මුගේ පොඩ්ඩක් අර චූටි අතරමැද ගතියක් තියෙනවා. ඒ පොඩ්ඩක් ඌ අර ඔය වගේ බන්ධනත් හදා ගන්නවා හිටපු ගමන්. 31 එකයි. මුගේ ඉලෙක්ට්‍රෝන අටකේ සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝන අෂ්ටකේ සම්පූර්ණ වෙලා නැති මධ්‍ය පරමාණු තියෙන කාර්ද ඇලුමිනියම් ක්ලෝරයිඩ්. එන උත්තරේ කවුද? ඇලුමිනියම් ක්ලෝරයිඩ්. පැහැදිලි වැඩේ? හරි. ඔක තමයි උත්තරේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ්. හරි ප්‍රශ්න 24යි 25යි තනින් කරු මන්ටක් ගාලා. හරි ෂෝක් ප්‍රශ්නයක්. හරි ප්‍රශ්න 24යි 25යි. කරන්න පුළුවන් නම් නියමයි. හරි උඹලා බය වෙන්න එපා. ඒ ලෙවල් සයන්ස් මැස් කරන්න බලාපොරොත්තු ළමයි ඉන්නවා නම් අන්තිම මොහොත දක්වා උඹට ගේම ගහලා දෙනවා. හරි. හරි දැන් බර ගානක් කියන විල සයන්ස් මැස් කරන්න. අනේ 15 දෙනායි උපරිම 20යි අවස්ථාව දෙන්නේ. හරි. මතකනේ පිසිස් පන්තිය. ආයි টොප් එකට ලස්සන කියලා දෙන්නම්. හරි අපි දන්නවා මාස් ක්ලාස් වල කවදාවත් බං කොට දාගන්න බෑ මාස් ක්ලාස් වල. හරි මාස් ක්ලාස් වල බං ගුරුවරයා වෙන කොහෙවත් ශිෂ්‍යයා තව කොහෙවත් ප්‍රශ්න අහපුවම කොහෙද බං හරි ඉවරයිනේ කියලා වෙලා ළමයට බං විෂය එපා වෙන්නේ මාස් ක්ලාස් නිසා.
හරි. පරිමිතාම සීමිත ළමයි ප්‍රමාණයක්. මොකද හැම ළමයින ප්‍රශ්න තිබ්බොත් බං චිට්ටයක් දැම්මත් බං පන්ති ඉවරන කලින් චිට් එක ඉස්සරහට යන්න ඕනේ. හරි මාස් ක්ලාස් එකේ ළමයි 1000ක ඉතින් බං චිට්ටයක් එව්වොත් බං චිට් එක ඉස්සරහට බං පන්ති ඉවරයි. මොකද මම ප්‍රශ්නේ. ටකල් ප්‍රශ්න කරු බලන්න. ප්‍රශ්න 24 25. ඉක්මන කරන්න. ඔයාලා මේක රෙකෝඩින් එක තියෙනවා ඕන වෙලාවක බලන්න පුළුවන් ඈ. ඒවට පුළුවන් තරම් ලයිව් බලලා ඉවර කරන්න වැඩේ. මේ මිශ්‍රණ පාඩමේ පොඩි ලස්සන ප්‍රශ්නයක් හරි. රසායනික ප්‍රති දැන් මෙතන අපේ අලුත් 11 ළමයිට මේක කරන්න බෑ. පරණ ළමයිට විතරයි කරන්න පුළුවන් ඈ. රසායන දැන් අලුත් ළමයිට කරන්න පුළුවන් ප්‍රශ්න 25 කරන්න පුළුවන්. එයා try කරන්න අලුත් 11 ළමයි එකක් try කරන්න. පරණ 11 ළමයි දෙකම try කරන්න. උන්ට දෙකම පුළුවන් වෙන්න ඕනේ. මේ රූපසරණ හොඳට බලන්න. පළවෙනි රූපසරණේ තියෙනවා ග්‍රෑම් 5ක් මැග්නීසියම් කුඩු. හරි ඊට පස්සේ හයිඩ්‍රොක්ලෝරික් ඝනසින්න මවුල එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ මිලිලීටර් 10යි දීලා තියෙන්නේ. උෂ්ණත්වය සෙල්සියස් 30යි. දෙවෙනි එක බලන්න. ඒක P අර්ග කිව්වා. දෙවෙනි එක කිව්ව. ඒකේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කැබලි තියෙන. අරගේ කුඩු මේක කැබලි. ඒකේ ග්‍රෑම් 5ක් තියෙනවා කැබලි. අනිකුත් ඔක්කොම සාධක කලින් එකේ වගේමයි. වෙනසක් නැහැ. ඊට පස්සේ R ප්‍රකාශය බලන්න. sorry R රූපසරණය බලන්න. ඒකේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කුඩු තියෙන. sorry මැග්නීසියම් කුඩු තියෙන ක්ලෝරයිඩ් නෙවෙයි මැග්නීසියම් කුඩු තියෙන්නේ. ඒකේ ග්‍රෑම් 5යි. සාන්ද්‍රණය කලින් එකේ ගානමයි. පරිමාව කලින් එකේ ගානමයි. උෂ්ණත්වය හැබැයි සෙල්සියස් 35යි නේ. උෂ්ණත්වය වැඩි. දැන් අපි අහනවා රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව. හරි මේක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පාඩමෙන් සාන්ද්‍රණය පාඩමෙන් නෙමෙයි. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව මේක 10 වසර ළමයට කරන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව නිර්ණය කිරීම 10 11ට ගිය ළමයට අලු ළමයට කරන්න පුළුවන් මේක. ශීඝ්‍රතාව නිර්ණය කිරීම සඳහා සකස් කළ ඇටෝම් 3ක් පහත දක්වා ඇත කියලා කියනවා. පරීක්ෂණ සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දක්වා ඇති පිළිතුරු කුමක්ද ගහනවා. හරි පරීක්ෂණ නල යුගල P සහ Q දෙන්න සංසන්දනය කිරීමෙන් බලන්න ඒ දෙන්නගේ වෙනස් මොකක්ද කියලා බලන්න. P සහ Q දෙන්නගේ වෙනස් වෙලා තියෙන්නේ P ගේ තියෙන්නේ මැග්නීසියම් කුඩු Q ගේ තියෙන්නේ මැග්නීසියම් කැබලි. එහෙනම් ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය. වර්ගඵලය තමයි මේ දෙන්න සංසන්දනය කිරීමෙන් මට පරීක්ෂා කරගන්න පුළුවන්. මොකද කුඩු වශයෙන් ගත්තට පස්සේ වර්ගඵලය වැඩි, කැබලි වශයෙන් ගත්තට පස්සේ වර්ගඵලය අඩුයි කියලා අපි ඉගෙන ගත්තා. මතකනේ අර? හරි. අර මගේ සමහර පිළි ළමයි කැමති චූටි කැල් ළමයිට කියලා කිව්වේ. ලස්සන උදාහරණ දීලා තියෙනවා ඈ. හරි. අර බලා ගන්න දෙක. අර පෘෂ්ඨ වර්ගඵලය වැඩි නේ එතකොට. හරි. අර P හා ඊට සනිත එක බලන දෙවෙනි එක Q සහ R. බලන්න මේ දෙන සංසන්දනය කරන Q සහ R සංසන්දනය කරන මනස බලන්න මේ දෙන්නගේ වෙනස කරලා තියෙන උෂ්ණත්වය. හරි උෂ්ණත්වයත් වෙනස් එයාගේ වෙනස් වෙලා තියෙනවා අනික Q ගේ අරන් තියෙනවා මැග්නීසියම් කැබලි R ගේ අරන් තියෙනවා මැග්නීසියම් කුඩු. හරි සාන්ද්‍රණය එකමයි. එහෙනම් Q සහ R ගේ සාන්ද්‍රණය පරීක්ෂා කරලා තියෙනව නෑ දෙන්නගේම හයිඩ්‍රොක්ලෝරික් සාන්ද්‍රණය එකමනේ ගණ්ඩේසින මවුල එක ගාන තියෙන්නේ. හරි එහෙනම් ඒක පරීක්ෂා කරලා නෑ. ඉතින් P සහ R දෙන්නගේ වෙනස බලන්න මොකද්ද කියලා. P සහ R ගේ මැග්නීසියම් කුඩු තියෙන්නේ P ගේ R ගේ තියෙන මැග්නීසියම් කුඩුම තමයි. සාන්ද්‍රණත් එකමයි පරිමාවත් එකමයි. අන්න උෂ්ණත්වය වෙනස්. P ගේ උෂ්ණත්වය 30යි R ගේ උෂ්ණත්වය 35යි. එනේ උෂ්ණත්වය වෙනස් තමයි තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන භෞතික ස්වභාවය කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය ගැන කියලා තියෙන්නේ. අයියෝ නෑ. ඊට පස්සේ ගන්න P සහ R අන්න උෂ්ණත්වය තමයි බලපාන. උත්තරේ 4.